මේ පරිලෝකයේ මෑණියන් මූලික කරගෙන ඒ නෝනාගේ පැත්තේ ඒ වගේම මේ ඥාතීන් ඔබ අප නමින් කීපිය හැමෝටම පින් දෙන්නයි මේ හදන්නේ. පිඟුදුරි පින් නිකන් දෙන්න පුළුවන්. වාඩි වෙලා හිටියට පින් සිද්ධ වෙනවා. කියෝ හිටියට පින් සිද්ධ වෙනවා. එනම් පිඟුදුරි අපි මේ කොට ඥාන සම්ප්‍රයුක්තව කොට හිතන්න. නිකන් සරලව හිතන්න. කාට හරි කෑමක් දෙන්න ඕන නම් අපි ළඟ කෑමක් තියෙනවා. කාට හරි මුදලක් දෙන්න ඕන නම් අපි ළඟ මුදලක් තියෙනවා. ඒතර කාට හරි පිනක් දෙන්න ඕන නම් අපි ළඟ මොකද්ද තියෙන්නේ? ඒතර පින කරගන්න ඕනේ නැරිච්ච ඇති ඉන්නේ නැහැ. ඉන්න අය කරගන්න ඕනේ පින මුලින්. ඒ කරගන්න පිනට අනුව ඔද වැඩෙනවා. අනුව ඕදනය වෙනවා. අනුමෝදනයේ පස්සේ. ඔද වැඩෙනවා කියන්නේ සුද්ධ වෙනවා. ඕදාත කියන්නේ සුදු කිය. එතකොට මේ අපි කරගන්න අපේ ගතිය සුද්ධ වෙනවා වගේම මේක අනුමෝදන් වුණොත් අම්මගේ ගතියත් සුද්ධ වෙනවා. ගති සුද්ධ වුණොත් තමයි සුගතිය. ගති දුරුස්‍ය වුණොත් දුගතිය. එතකොට සුද්ධ ගති වෙන්න තියෙන්නේ අපි. ඒ කරගන්න දෙයට අනුව තමයි අම්මට පිළ යන්නේ. හරි. එහෙනම් පිටුද මේ අම්මා විතරද නැති වෙන්නේ. අම්මා අවුරුදු 72ක් තියෙනවා. ඒක ෂුවර්. දැන් අපි කොච්චර කල් ඉඳීද කියලා අපිට කියන්න පුළුවන්. පිටුද එහෙම විශ්වාසයක් නැහැ. දැන් මේ ළඟදී හොඳ සිද්ධියක් වුණා. මට ආරාධනාවක් ආවා මේ කොළඹ පැත්තේ තාත්තට සනීප. ඉතින්ලක දරුණු ගණයේ කැන්සර් එකක් පිළිකාවක් මුළු ඇඟේම පැතිරිලා. වෛද්‍යවරු පරීක්ෂණය කරලා කියනවා මේ තාත්තට තව තියෙන සතියක් ඕනනම් දවස් 10ක් වගේ තමයි ජීවිතේ. ඒක මේ ස්පිරිතාලේ තියාගෙන යාට වද දෙන්න එපා ගෙදර ඉස්සන් ගිහිල්ලා. ඔය විනාඩි 10ක් කරලා එයා කණ්ඩායස කෑම බීමක් ඇද්ද ඒක විදිහට එයා සතුටින් තියන්නේ. මෙන්න මේ අවවාදයේ දොස්තරලා එයාගේ සෞඛ්‍යාංශයේ පින්තුන් දෙනවා. දැන් ළමයි ටික කල්පනා කරනවා ඇත්තනේ ඉන්නේ දැන් දොස්තර මහත්තයෝ කියනවා. ඒක නිකන් කියනවා නෙමෙයි පරීක්ෂණ කරලා ඉන්නේ. දැන් මේගොල්ලෝ එක එක පින්කම් කළා. තාත්තට සිහි කල්පනාවක් තියෙනවා. හැබැයි ඇඟ ඇතුලේ පිළිකාවක් තියෙනවා. දැන් මේගොල්ලෝ කල්පනා කරලා එහෙනම් තාත්තට බණදී කියලා මේක තේරුම් කරලා දෙන්න. දැන් ඔය විදිහට මට දන්නේ ඉඳලා අපිට ආරාධනා කරලා මේ වගේ ඥාති පිරිස එකතු කරලා තාත්තා වැදින් තියාගෙන තාත්තත් කතන්දරේ දාන්න. දැන් පින්කමට ලෑස්තිලා දැන් මම බණට වැඩිය. දැන් තාත්තා උතුෝක ඉඳගෙන අනිත් අය වටේ දරුවෝ ටික ලේලිලා බෑලිලා මුදු කුරු මිනිදිරි ටික වට කරගෙන ඉන්නවා. දැන් මම ගිහින් ඉඳගෙන ඇහුවේ තාත්තට නම් දවස් 10ක් තියෙනවා. වටේ ඉන්න ඇයට කොච්චරද? දැන් දොස්තරලා කියනෝනේ තාත්තට 10ක් තියෙනවා කියලා. මං අහන්නේ මේ වටේ ඇයට කොච්චර තියෙනවද? එතකොට ඒගොල්ලෝ මුණ්ඩ මුණ බය. ඒ කියන්නේ උන්ට අතරයක් නෑ. මං කියන එක තේරෙනවා. මේ අම්මා වගේම දවසක් මටත් එනවා. ඔබටත් එනවද නැද්ද? දැන් මලහම පින්තුනි අපිට ඉතුරු වෙන්නේ මොනවද? දැන් මේ අම්මා මැරිච්ච බව අපි දැක්කනේ හිටපු බවක් දැක්ක මැරිච්ච බවක් දැක්ක. මිනිහ වදනනවත් ඔබ දකින්න ඇති ඥාති පිරිස. දැන් මේ අම්මත් එක්ක ගියේ කවුද? කුඩා හෝ විශාල නෑදෑ පිරිසක් හිටියයි අම්මයි. කුඩා හෝ විශාල දේපලක් වස්තුවක් තිබුණයි අම්මයි. දැන් ඔය කවුරුත් මොනවත් අම්මා එක්ක ගියා. කවුරුත් ගියාද? එකෙක්වත් නෑ. අර ජීවිත කාලේ අවුරුදු 71ක් තිස්සේ අතකගා හිටපු මම කියපු මගේ කියපු සියලු දේ අරන් ගියාද දාලා ගියා. හැබැයි අම්මත් එක්ක දෙන්නේ ගියා කවුරුත් දැක්කේ. ඒ අම්මා ඉන්නකම් කරගත්ත පින් ටිකයි දැන හෝ නොදැන වෙච්ච පව් ටිකයි අම්මත් එක්ක ගියා. දැන් ගිය තැන පිනෙන් පිනවනවා පවෙන් මිදවනවා. දැන් ඕක නෙමෙයිද මට වෙන්නේ. අද පිරිවර ඉන්නවා. ඕක ඔබටත් දෙනවද නැද්ද? නෝනමලාට මහත්ය යනවා. නෝනමලා කියලා මැරෙන්න ආදරේ කිව්වත් මහත්ය යනවාද? දැකලා තියෙනවද? මහත්යමලා කියලා නෝනා යනවා. අම්මා තාත්තමලා කියලා ළමයි මැරෙනවා. එහෙම එකක් නෙවෙයි. එකක් දෙකක් මම ගිහින් තියෙන බණවලට ඔය නිට්ටුවටත් ගියා අම්මා මැරිච්ච දුකට කවුරුදා පුතා මැරලා ආට්ටක. මලකේවල් දෙකම ඊටක දෙකට කරලා 3 මාස දෙකට කරලා. ඒ වගේ ඉඳලා ඉట్లా වෙනවා. හැබැයි ළමයාම අම්මා තාත්තා යන්නේ නැහැ. බලේ පයින්නවා දැකලා තියෙනවා. හිනාවිවි මිනිය වල්ල läගලා හිනාවිවි බිස්කට් අල්ලගෙන ඉන්නවා මම දැක්කා. මිනිය තියනකන් නම් දී නැතුවත් වැඩේ. හැබැයි මිනිය වැල්ලුවට පස්සේ නෝමල් වෙනවද නැහැ? ඔබ ඔබේ ජීවිතේ නිකමට දැකලා තියෙනවද ආදරේ කියලා වලට කරපු?
දැකලා තියෙනවද? දැන් එනම් මේ කතන්දරේ තේරුම් ගන්න ඔය මොනවා කර හිටියත් අන්තිමට ඔය සියලු දේ දාලා යන්න වෙනවද නැද්ද? ධනය, බලය, නිලය, සල්ලි, දේපොළ, වාහන, කුලමල ඔය අද අල්ලගෙන ඉන්නේ පෑරි ටික ඔක්කොම. නෝනා මහත්තයාගේ ළමයාගේ ඉඳන් සියල්ල සබ්බ සකලම නාම දාලා යන්න වෙනවද නැද්ද? අර කොල්ලෝ FB එකේ දානවා පර්ස් එකේ යනකොට පර්ස් එක දාලා යන්න. ඒක ඇත්තද බොරුද? උගේ වැවුදේ බැංකු පොතේ බින්දු කීයක් තිබුණත් යන්න වෙන්නේ ඉගන්නේ. ඔප්පු කීයක් තිබුණත් යාන වාහන කොච්චර තිබුණත් ඩිග්‍රී කොච්චර ගැහුවත් යන්නේ නිකමේ ඉගන්නේ. හැබැයි විතර මේකේ මොනවද තිබුණත් ඕව අරයි යන්න බෑ. පින් ටිකයි පව් ටික එනම් පින කියන එක කරගන්න වෙනවද නැද්ද? හැබැයි ගොඩක් උන්ට පින් කරන්න වෙලාවක් තියෙනවා. දැන් මේකේ වැඩ මේකේ විද්‍යාවතුනේ 60ට නගනවා ඔක්කොම. පින්වතුනේ කොච්චර නැටුවත් 60න් පැත්තට වෙන්න වෙනවද නැද්ද? ඔය 55න් 60න් පෙන්ෂන් යවන්නේ ඇයි? ඊට උන්ගේ වැඩක් නෑ. සල්ලි දීලා ගෙනවා ගෙදර ඉඳලා. ඒ කියන්නේ ඔය ඔබ මොනවා කර හිටියත් අවුරුදු වැඩින් ඔය ටික නවත්තන්න වෙනවද නැද්ද? 60ක් නටනවා මතක තියාගන්න. ඔබ වැඩේ මේ පාර කරගත්තේ නැත්නම් කල්ප කෝටි 60ක් අතර පයලා ඉන්නවා. ගේ හදන්න කසාද බඳින්න ළමයි හදන්න මං ඉපා කියන්නේ නැහැ. හැබැයි තමන්ගේ වැඩේ කරගන්න. මොකද මේ සංසාරේ වෙච්ච දේ මේ පාරක් වෙනවා. අනන්ත සංසාරේ ගෑනු නැති වෙලා දිනව පොළොවේ වැඩි කැට වලට වැඩි. අනන්ත සංසාරේ මිනිත්තු නැති වෙලා දිනව පොළොවේ වැඩි කැට වලට වැඩි. අනන්ත සංසාරේ අම්මලා තාත්තලාගේ මිනිවල්ලා දිනව පොළොවේ වැඩි කැට වලටත් වැඩි. ඒක දුක හිතෙනව කාරණාව. මේ වෙනකොට ඔබයි මමයි මේ තතර ගමනේ දැකලා තියෙන ළමයින්ගේ මිනී ගන්න පොළොවේ වැඩි කැට වලට. ඉතින් ඕකම නෙමෙයිද මේ පාරක් වෙන්නේ. එක්ක හදාගත්ත කෙනා කලින් කැඩිලා පිළිලා මැරිලා යනවා. එක්ක හදාගත්ත ටික ඇස් දෙක ඉස්සරහා කැඩෙන්න බෙදෙන්න මැරෙන්න පුළුවන්ද බැරිද? පරිත්තම් වෙන්න පුළුවන්ද බැරිද? මේ ළඟදී මම ගියා නාත්තන්ගේ වෙන්නප්පු බෑ. හයක් හිටපු ගෙදර පහක් මැරිලා එක. කොහොමද ටොපිය? ගෙදර ඉන්නවා 6 දෙනෙක්. ඒකෙන් 5 දෙනෙක් එකට මැරෙනවා. පටාචාරගේ ගෙදර 7න් 6යි. මේ ගෙදර 6න් 5යි. ඒ ගෙදර නෝන විතරයි ඉතුරු වෙන්නේ. නෝන මටත් බාරයි. පටාචාරා පාට්ටු. ළමයි දෙන්නයි මහත්තයයි අම්මයි තාත්තයි. විවස්ත දීලා නාන්න දීලා 5 දෙනෙක් නැහැ. නෝන විතරක් ඉතුරු. දැන් ඔබට උනොත් පිටු හැදෙනවද නැද්ද? නිකන් හිතලා බලන්න ඔබ විතරක් ඉතුරු වෙලා ගෙදර අනිත් ටික මලොත් පිටු හැදෙනවද බැරිද නැද්ද? වෙන්න පුළුවන්ද බැරිද? වෙනවට කියනව නෙමෙයි. වෙන්න පුළුවන්ද බැරිද? එහෙනම් ඒක වෙන්න කලින් සෝවන්. මොකද ඕක වුණොත් පිට්ටු හැදෙනවා. පිට්ටු හැදුනොත් සෝවන් වෙන්න බැරි. සෝවන් වුණොත් පිට්ටු හැදෙන්නේ නැතුව ඉන්නවා. වෙන විකල්ප නැහැ. මේ පාර මේ ධහමක් දැනගන්න අති දුර්ලභ අවස්ථාවක් උදාහරණ. එහෙනම් පින කිවි ඕකට. ඔන්න ඔය කියන නියම පින කරගන්න. පිනවනවට කියනවා පින කියලා. එහෙනම් මේක කරගන්න නැතුව මුළු ලෝකේ ලොකුම ගේ ඇදුවත් දිනලක පෙරදිලා. මේක කරගන්න නැතුව ලෝකෙ ලොකුම ඩිග්‍රී එක යවුවා දිනලක කරදිලා. මේක කරගන්න නැතුව ලෝකෙ ලොකුම මකුල කෑවා. ලොකුම වාහනේ ගත්තා දිනලක කරදිලා. නාතද අනාත? නාතද අනාත? පිටුදිර ඔබ දන්නවද? චුත වෙන අයගේ 99%ක් යට හතරක්. මේක දෙල්ලමක් නෙමෙයි. බුදුදහමක් ලැබිලා තියෙනවා. පිට්ටු හැදිලා නැහැ. තාම දී කල්පනාව දින මනුස්ස බව ලැබිලා. තාම පිට්ටු හැදලා නැහැ කියලා කිව්වොත් ඔය දෙක තියෙනවා නම් ආනන්තරිය පාප කර්මකුත් කරගෙන නැත්නම් මේ පාර බේරෙන්න පුළුවන්. ඉක්මනට ඕක කරගන්න. නැත්නම් මෙතන කවුරු හිටියත් මම කියන්නේ පවුල්. අනන්ත සංසාරේ දාපු බොම්බාට් එකක් දාලා තට්ට තනියම මැරිලා මැරෙනුගේ 99ක් සතර පායි. ඔගොල්ලෝ කියනවා ඉතර මිනිත්තු නටපු නැටුමකුත් නැහැ. බෙරේ අල්ලපුවක්වත් නැහැ. අල්ලගත්ත ඉන්නේ එක මේක නැති වෙනවද නැද්ද? අල්ලගත්ත මේක නැති වෙනවද නැද්ද? පය ගහන්න ඉන්නේ දිව්‍ය ලෝකේ හම්බුවේ බලන්න. පිටින් බුදුහාමුදුරුවෝ බොරු කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අපි රවට්ටන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අපි බය කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අපි අන්දන්නේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙනවා මනුස්ස යුති කියලා සූත්‍රයක් සංයුත්ත නිකායේ. ওই සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරනවා මහණෙනි පොළොවේ වැලි කැට තරම් මිනිස්සු ඉතිහාස බේරෙන්නේ නියමිතපා. දැන් මේ බුදුහාමගේ මගේ බණ පැත්තකින් කියන්නේ බුදුහාමගේ බණ පැත්තකින් කියන්නේ දුව අපේ බණ බයිලා. හරි කමන්නේ. හැබැයි බුදුන්ගේ බණ අපිට බයිලා කියන්න පුළුවන්. එහෙනම් මේක ත්‍රිපිටකයේ තියෙන එකක් මගේ එකක් නෙවෙයි.
ඔන්න තැනක් කියන සංයුත්ත නිකායේ පස්වෙනි පොතේ දෙවෙනි කොටසේ 350 ඔක මම ලියපු එකක් නෙවෙයි. ඔක අතීතයේ ඉඳන් මුක පරම්පරාව ගතව දැන් 2600 විතර ඉඳන් එන එකක්. ඒක ඔක අහලා පුළුවන්ද? ඒ සූත්‍රයට අනුව උන්වහන්සේ නියපිටට වැඩි ටිකක් කියලා පෙන්නලා අහනවා. මහණෙනි මේ නියපිටද පස් වැඩි පොළොවේද? මේ නියපිටද වැඩි පොළොවේද කියලා අහනවා. ඕකට උත්තරේ මේ පොඩි දරුවන්ට දෙන්න. නියපිට චුට්ටයි පොළොවේ මහ ගොඩයි. ඔන්නෝකම උපමා කරගෙන උන්වහන්සේ දේශනා කරනවා. මහණෙනි මේ පොළොවේ වැඩි කැට ගන්නට මිනිස්සු හිටියත් චුතියෙන් පස්සේ සුගතියකට එන්නේ නියපිට පස්සේ. මහණෙනි මේ පොළොවේ වැඩි කැට ගන්නට දෙයියෝ හිටියත් චුතියෙන් පස්සේ සුගතියකට එන්නේ මේ නියපිට පස්සේ. මහණෙනි මේ වැඩි කැට ගන්නට බ්‍රහ්මියෝ හිටියත් චුතියෙන් පස්සේ සුගතියකට එන්නේ මේ නියපිට පස්සේ. දැන් අද කෝටි 800ක් ඉන්නවා අපි ඉන්න කෑම. මේ පෘථිවියේ කෝටි 800ක් ඉන්නවා. ඔන්නම් 8000ක් විතර බේරෙයි. බුදුදහම තියෙනවා. 80000ක් විතර දෙන්නම් හිත අදා. දැන් ගේ හැදුවා කතාද බඳ ළමයි හැදුවා. වැඩේ කරද ඕන වැඩේ නැතුව අනිත් ඔක්කොම ඕන දේවල් වැඩක් වෙනවද වැඩක් නැති. සංසාරේ ගෙවල් කීයක් හදලා? සංසාරේ ළමයි කීයක් හදලා? සංසාරේ කතාව කීයක් බදලා? කට්ටිය ඉඳන්ෝ මේ පාර හොඳ මේක වැදගත්. එහෙම හිතනවා කොම්කෝ. පින්වුදුනි මේක දෙල්ලමක් නෙමෙයි. Tamange වැඩේ කරගන්න නැත්නම් ආපහු කියන්නේ කවුද? කාලා රසමුසු භෝජන කරපෙන් ගාලා සුවදති සදුරු මනරම් ලාලා අබරද විසිලස සරසු පාලා දිය වැඩි කවුද? එන පොලන් ටිකක් පාලා එන ගොම්පාට් ටිකක් දාලා තට්ට තනියම සතර පායකට යනවා නම් ඒක හොඳයිද බයන්න. එහෙනම් පළවෙනි වැඩේ වෙන්න ඕනේ සාලේ ටයිල් ටික අල්ල ගන්න එකද සතර පායකට. මොකද්ද උදේ? පළවෙනි වැඩේ ප්‍රධාන වැඩේ වෙන්න ඕනේ සාලේ ටයිල් ටික අල්ලගෙන එකද සතර පායකට. සාලේ ටයිල් ටික අල්ලගෙන තියෙද්දි මැරෙන්න බැරිද? සුද්ධ වෙන්න බැරිද? එහෙනම් පළවෙනි වැඩේ එන්න ඕනේ දුවගියන් පුතාගියන් ශික්ෂාත්‍ය පහක් කරගන්න එකද හතර පයින්. පොල්ලන්ට කෙල්ලට හරි තමන්ට හරි මගුලක් කරගන්න එකද පළවෙනි වැඩේ වෙන්න ඕනේ හතර පයින්. ශික්ෂාත්‍ය පහක් තුනක් නැතත් කතාද වැන්දත් නැතත් ළමයි ඉන්දියත් නැතත් ඩිග්‍රී තිබුණත් නැතත් හැම එකම මරනවා නේ. මරනකොට ඒක චුතියක් නම් චුත වෙන්නේ උන්ගෙන් 99ක්. බුදුහාමුදුරන් කියන්නේ යන්නේ කොහෙද? 99ක් කොහෙද? මෙතන 100ක් හිටියෝ 99. කොහෙද තියන්නේ? දැන් මොකක්ද කරන්නේ? එතන මෙච්චර කල් කරලා තියෙන ඕන වැඩේද? සංසාරේ කරපු ගොන් වැඩ ටික. දැන් තේරෙනවා. දැන් මෙතන සතර අපාය යන්න කැමති කට්ටිය අතු. ඕකනම් ඇත්ත වටේ යන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට ඕකනම් වෙන්නේ. දැන් මෙතන හැමෝටම චුතියක් තියෙනවද? මටත් තියෙනවා. අපි දන්නේ ඒක මේ ධර්ම චුතියට වයසක් ඕනේ නැහැ. චුත වෙනවා කියන්නේ මේ පොල් දෙක පානේ තෙල් ඉවරනවා. දිනෙත් හොඳයි. ඔක්කොම තියෙනවා. හැබැයි තෙල් නැහැ. ආයුක්ෂය, කර්මක්ෂය, උභයක්ෂය, උපච්ඡය. මෙන්න මේ මරණ හතරක් තියෙනවා. ඔගේ තියෙනවා කර්මක්ෂය මරණ දෙකක්. ඔය කර්මයේ ඡය වෙන්න ලෙඩක් වයසක් ඕනේ නැහැ. හොඳට හිටපු එක heart attack ඇතිලා බෑ. ඒ වගේ ඒවා කීයකට අපි කියලා දිනු මේ මහරගම මං ආවේ ළඟදී බඩකට 3 මාස. ගෙදර ඉන්න එකම පුතා අවුරුදු 25 එක පුතයි. අම්මයි තාත්තයි පුතයි. පුතා විතර කොළඹ රෝයල් එකේ ඉගෙන ගන්න. කොළඹ කැම්පස් එකේ IT විද්‍යාව කියලා දැන් කම්පියුටර් ඉංජිනේරිං. වාහනයක් තරම් සතිය. ජීවිතේ ගොඩ යන්න පටන් ගත්ත විතරයි රැය වැඩ ඉවර කරලා ඇවිල්ලා රැය ඉති කාලා බීලා සාමාන්‍ය පුරුදු පරිදි නිදා ගන්නවා. උදේ එළිවෙනකොට පහුවදා අම්මා තාත්තා හැරෙනවා කොල්ල හැරෙන්නේ නැහැ. නිින්දෙන් අහරයක්. මේ අවුරුදු 25 කොල්ලා මැරෙනවා. අර 55 හැටි අම්මයි තාත්තයි ඉන්නේ. එහෙනම් විතරේ චුතියට වයසක් ඕනේ නැහැ, ලෙඩක් ඕනේ නැහැ. එක නහරයක් තිබුණා නම් එහෙනම් මෙන්න මේ චුතියට වෙලාවක් කියන්න බෑ. බණ අහනකොටත් වෙන්න පුළුවන්. බණ කියනකොටත් වෙන්න. ඔන්න ඔය කෙනා චුත වෙනකොට එයා සෝතාපන්න මාර්ගයක් නැත්තම් 99.9ක් ඉදිරියට සතර.
ගේ හදන්න කතාවට බඳින්න ළමයි හදන්න ළමයිගේ වැඩ ටිකක් කරන්න. හැබැයි තමන්ගේ වැඩ ටික කරගන්න. නැත්තම් මුළු ටික දැන් මේ අම්මට වෙච්ච දේ මොකද්ද අපි දන්නේ? ගේ දනවද දන්නේ? දැන් නම් මේකේ අවුල තේරෙනවද? භයානකකම තේරෙනවද? දැන් එහෙනම් මොකක්ද කරන්න ඕනේ? දැන් කවුද කැමති සතර පාය? ඕකට උත්තරයක් හොයන්න. ඒකයි මං කිව්වේ ගේ හදනවටත් වැඩිය ළමයිගේ ප්‍රශ්න විසඳනවට ඒකයි බුදුහාමුදුරුවෝ ඔළුවට ගිනි ගත්ත එකේ ඔළුවේ ගිනි නිවනවට මම මේක පොඩ්ඩක් අඩු කරලා කිව්වා. බුදුහාමුදුරුවෝ දේශනා කළා කියන්නේ මොකද්ද? ඔළුවට ඇවිදිච්ච කෙනෙක් ඔළුවේ ගිනි නිවනවටත් වැඩිය මෙන්න මේ ගිත නිවා ගන්න. නැත්තම් ඉවරද නැත්? ඉතින් මතක තියාගන්න සතර පායකට වැටුණොත් මෛත්‍රී බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙනවා. කට්ටිය හිතන්නේ මෙතේ බුදුන් දෙක නිවන් දකින්න අහුවේ බලන් ඉන්නවා. මෙතන කවුරු හරි 80 මහා ශ්‍රාවකයෙක් වගේ විශේෂ කෙනෙක් වෙන්න පාරමිතා පුරන කෙනෙක් මෛත්‍රී බුදු සාසනේ ඉන්නවනම් එයා කොහේ හිටියත් එනවා. ඒක ධර්මතාව. එහෙම නැති අය විශ්වාස කරන්න එපා. හේතුව තමයි සතර අපායකට වැටිච්ච එකෙක් ආපහු ගොඩ එන්නේ ලෝක විනාශය. ලෝක විනාශය වෙන්න මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙන්නේ. මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙලා තව අවුරුදු කෝටි ගාණක් ගිහිල්ලා ලෝක විනාශ වෙනවා. ඔන්න ලෝක විනාශ වෙන දවසට අවීචේ ඉඳන් ආභස්සරයට යනකම් විනාශ. ඔය ඔක්කොටම ආභස්සර බ්‍රහ්ම ලෝකෙ උපදින අවස්ථාවක් දෙනවා. ඔන්න උදාටයි සතර පයින් දෙන්නේ. ඒකෙදි මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙන්න තව අවුරුදු 54 කෝටි 65 ලක්ෂ. මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙන්න තව අවුරුදු කීයද? 54 කෝටි 65 ලක්ෂයක් මේ 2025. ඔකට 54 කෝටි 65 ලක්ෂයක් එකතු කරගන්න. අන්න එදාට මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙනවා. ඒ බුද්ධ ශාසනයෙන් ඉවරලා අවුරුදු කෝටි ගාණක් කියලා ලෝක විනාශ වෙන දවසේ සතර පායකට වැඩිච්ච කෙනෙක්. දැන් මේනවද ප්‍රශ්නේ තියෙන්නේ? ඒක ඕක කිකිටවත් දානක් තියෙනවා. කෝණු ආසෝ කිමානන්දෝ කුමන හිනාවක්ද කුමන ආනන්දයක්ද? උඹලා මොනෝ දැකලාද මේ හිනාවි වීන්නේ? ඔන්න බුදුහාමුදුරුවෝ අහුවේ එමය. උඹලා මොනෝ දැකලාද මේ සතුටු වෙන්නේ? උඹලා මොනෝ දැකලාද මේ පෙම් කෙලකල ඉන්නේ? එහෙනම් මෙච්චර අනතුරක් මෙච්චර අවුලක් මෙච්චර භයානකමක් තියෙද්දි hina වෙනවනම් උන්ට පිස්සෙක් නොකිය වෙන මොකද්ද කරන්නේ? උන්ට සම්මාන දෙන්නද කියන්නේ? සබ්බේ බුද්ධඥා උම්මත්තකා කිව්වේ ඒකයි. සියලු බුද්ධඥයෝ පිස්සු කිව්වේ ඒකයි. සබ්බේ බුද්ධඥා උම්මත්තකා අන්ධබාලෝ බුද්ධඥා. එහෙනම් මේකේ PhD ඇති. මේකේ දොස්තර ඉංජිනේරු ආචාර්ය මහාචාර්ය ඇති. හැබැයි මතක තියාගන්න මේ ධහම දැන් නැත්තම් අන්ධබාල බුද්ධඥා. එහෙනම් ඔය ටිකක් කරගෙන මේක කරගන්න. ඔය ටික කරන්න එපා කියනවා නෙමෙයි. සෝවාන් වෙලා ඕන මගුලක් කරගන්න. සෝවාන් නැතුව මොන මගුලකටත් පරාද. මොකද 99% කොහෙද යන්නේ? ඒකදර ඔබ නෙවෙයි ඔබට වැඩි ලොක්ක සතර පායයි. මේ බුදුහාමුදුරුවෝ වටේ කැරකි කැරකි ඉඳ පීදෙන සතර පායට ගිහින් ඔබ මේ ඉඳලා ඉන්න දානයක් දෙලා ඉඳලා දැන් වෙදක් එකකට නම් දිල් ගන්නවා. වෙදක් එකට පන්තල් පිළිලා අපිට ඉන්න නෑ එදා. වෙදක් එකට බලන්න බෑ අප්පා පවුල් පිටින් එන්නේ. ඔසොන් එකට භාගයයි ඇදල වෙනකොට කාලයි. ඊට පස්සේ ආර්ථික සෙට් එකක් ඉන්නවා පිටි භාගය. අනිත් පොය නම්. දැන් අපේ උන්ට දිල් ඔච්චර. දානයක් දෙන්න වෙලාවක් නැහැ, බණක් අහන්න වෙලාවක් නැහැ, දින් ටිකක් ගන්න වෙලාවක් නැහැ. හැබැයි මැරෙන්න වෙලා කියනවද නැහැ? එහෙනම් විසුදුනේ පිළිකා හැදිච්ච හැමෝම මැරෙන්නේ නැහැ. හොඳටම හොඳ වෙලා කියනවද නැහැ? හැබැයි ඉපදිච්ච හැමෝම මැරෙනවද නැහැ? එතකොට වැඩිපුර බය වෙන්න ඕනේ පිළිකාවද ඉපදෙන්නේ? ඉපදෙන්නේ හැම එකම මැරෙනවා. එකෙක්වත් ඉපදෙන්න බය නැහැ. හැබැයි පිළිකාවට බයයි. පිළිකාවට බය වුණාට මේක විඳන්න පුළුවන්. ඔය අපේ මාමා කෙනෙක් හිටියා. පිළිතුරේ ගෙදරින් කඩේකින් වතුර එකක් වගේ. හරි? ගෙදරින් වතුර එක නිවාගෙන පෙරාගෙන ඒ තරම් පරිස්සම්. අවුරුදු 57 දී නේද? ඉතින් මයිකල් ජැක්සන් අවුරුදු 150ක් ඉඳ හිටපු එකෙක් නේ. 50 හුස්ම ටිකක් කරන්නේ නැහැ චෙක් නොකර. ඒක ගන්න හුස්ම ටිකක් හරියට ඔක්සිජන් තියනද කියලා චෙක් කරලා දෙන්නේ. 150ක් ඉන්න try කරපු එක 50 ඉන්න. එහෙනම් මේකේ කාටවත් ප්ලෑන් කරන්න බෑ. මරණය අදත් වෙන්න පුළුවන්. වෙනකොට පුතඥයෙක් නම් කැමති වුණාද නැත්නම් ඔහෙට යන්න. දැන් කවුරුත් කැමතිද සතර පායන්? කැමතිද? ටග්ගාලට උත්තර ලබන පාර බල්ලෙක් වෙන්න කැමතිද? කතාව අප්සෙට්. ඒ වුණාට කැමති ටග්ගාලට බල්ලෙක් වෙන්න කැමතිද? බල්ලා අවුල් වගේ නම් හරකෙක් වෙන්න. වෙජිටේරියන් වෙලා තනකොළ කකා හිටියයි.
හරකක් අප්සෙන්නා පෙරේතෙක් වෙන්න රොඩු ටිකක් තෙම ටිකක් කරව ටිකක් කාලා බීලා හිටියේ. දැන් ඕකට කවුරුත් අත උස්සනවද? හැබැයි ගෙදර බල්ලා ඉන්නෝ නම් ගෙදර ගිහිල්ලා උන් ලං කරලා අහන්නකො. තෝ කැමැත්තෙන් බල්ලෙක් දුන්නේ. කැමැත්තෙන් නෙමෙයි ඌ දිව්‍ය ලෝකේ යන්නේ ඉඳලා. දැන් මෙතන දෙයියෙක් වෙන්න කැමති ඒකෝ පැනලා උත්තනේ. දෙයියෙක් වෙන්න ආසයි. දෙන්න ආද නැහැ. හැබැයි බල්ලෙක් වෙන්න ආද නැහැ බලු වැඩ කරන්න ආස. හරකෙක් වෙන්න අකමැති හරක් වැඩ කරන්න කැමති. පෙරේතෙක් වෙන්න අකමැති වුණාට පෙරේත වැඩ කරන්න කැමති. මේ වයසක උන්දලට මම කියනවා පරිස්සම් වෙන්න. ළමයා ඇති වැඩේ බලන්න. මම මේ ළමයා ගන්න කතා කරන්නේ ඉපා කියනවා නෙමෙයි. ළමයාට හරි දැඩිව පෙරේතකම් කරොත් මල පෙරේතය වෙන්න වෙනවා. මම මගේ ජීවිතේ ඕනතරම් මල පෙරේතයෝ මල යකුදලා. ළමයා එක්ක හරි පෙරේත වෙච්ච එක මල පෙරේතයා ළමයා හරි කේන්තියෙන් මරන එක මල යකා. ගේ හදලා ගෙට ඇරිච්ච එක ගෙවලයා වෙනවා. මේ ඉඩකඩම් වලට භූමියට හිර වෙන කෙනා බහිර වෙලා පින්වතුනි ඔබ දන්නේ නැති වුණාට ඔබ ඔය සම්පතක් කියන ටිකමයි ඔබට විපත කරන්නේ. හරියට මාළුවට හැමපක්. පින්වතුනි මාළුවට හැම පේන්නේ දුකක් ඇටියටද සැපක් ඇටියටද? මාළුවෙන්ට හැමක් පේන්නේ දුකක් ඇටියටද සැපක් ඇටියටද? වාසනාවක් ඇටියටද අවාසනාවක් ඇටියටද? ඔය කතාවමයි අපි. ගඟ යන ඇක්කුණ හිදවස් රසට සිඳු මැද වැදවෙන සුනමින් කපුටා ලද ඉසු රෙහි ලොබ කළ හොත් තොපට බවසයුරෙන් ගමනක් නැත ගොඩට මීට අවුරුදු 100 ගානකට කලින් වීදාගම මෛත්‍රී නායක හාමුදුරුවෝ වැඩ සතරයි කිව්වා. මොකද්ද කවියේ තේරුම? ගඟක ගහන් යනවා ඇතෙක් මැරිච්ච කුණා. හරි මේ කුණ ගහගෙන යනවා ඕක දකින්නවා කපුටේ. කපුට මේ කුණට වැහලා කාගෙන යනවා එන කෑම ගොඩක් නේ. මූට එන රතු පිළ. කාලා දැන් මූ හිලක් හදාගෙන ඇතුළට වැහලා හොඳ ඒවා හොය කනවා. දැන් කෑලා මත් වෙලා ඇතුළට වෙලා පිටු වෙලිලා වගේ රටක් රාජ්‍යයක් හම්බුණා වගේ කුණු ඉන්නවා. හැබැයි කුණ ටික ගහගෙන යනවද නැද්ද? කුණ ගහගෙන යන්නේ මුහුදට වැටුණාට පස්සේ එන්න එකක් නැහැ, ඉමක් නැහැ, නිමක් නැහැ. මේක කුණ මුහුදේ පාවි යනවා මැදටම. මේ මැදට ගියාට පස්සේ අරු කාලා බීලා බඩ පුරවගෙන උඩට එනවලු. ගෙදර යන්න. දැන් ගෙදර යන්න වෙනවා. දැන් පින්වතුනි කුණ තියෙන්නේ මුහුද මැද. කපුටට වෙන්නේ මොකක්ද? කුණ උඩම ජීවත් වෙන්න වෙනවද නැද්ද? අන්න ඇක්කුනේ කෑම ටික තියෙනකන් කනවා කාලා ඒ කුණ උඩ මැරෙන්න වෙනවද නැද්ද? එහෙනම් මතක තියාගන්න. පත්තු මරන්න, හොරකම් කරන්න, කාමීත්‍යාචාරය කරන්න, කුරු කියන්න, අරක්කු බොවන්න, පන්තිල් කඩන්න ඕනේ අතරපයි. පන්තිල් කැඩුවත් නැතත් ළමයාට පෙරේත වුණොත් ඇති මල පෙරේතය මම කී දෙනෙක් දැකලා තියෙනවා. ඒකයි මම කියන්නේ පරිස්සම් වෙන්න. මේකේ යථාර්ථය දකින්නකම් මේ අන්ධ බව, බාල භවෙන් ඔබ මිදෙනකම් ඔබට ගැලවිලක් නැහැ. ඒකයි බුදුහාමුදුරු කිව්වේ දුක්ඛම් බයත්තේන මෙන්න මේ ටික කවදා හරි භයානක හැටියට දකින්නකම් ඔබට මට බේරෙන්න වෙන්නේ නැහැ. මාළුව හැමේ අවුල තේරුම් ගන්නකම් හැමෙන් බේරෙනවා. එහෙනම් ඔන්න ඔය වැඩේම අපිට තේරෙනවා. අපිට පේන්නේ නැහැ මාන්තේ කොක්කක් තියෙනවා කියලා. මාළුවට පෙවුදෙන්නේ නැහැ. මාළුව හැම කණ්ඩ ගිහිලා උගේ විනාද එව් කළා වගේ. මෙන්න මේ ලෝකේ නිත්‍යයි සුඛයි යත්තයි සාරයි මාරයි කියලා ඔය ලං කරගත්ත ටිකම සත්පුද්ගල ද්‍රව්‍යයක් වෙන්න ඔබ ලං කරගත්ත ටිකම ඔබට විනාද කරන ඔබ දන්නේ. ඒ හින්දා මේකෙන් බේරෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳනවා. පිඟුදිනේ ඔබ ඔහොම කිව්වට ඔබ හිතනවා නම් ඉඳලා ඉන්න දානයක් දීලා ඉඳලා ඉන්න සිල් ටිකක් කරන් ඉඳලා ඉන්න පන්සලට ගියා කරේ උදව් කරලා ඔය පොඩි වැඩ ටිකක් කරලා බේරෙන්නේ. ඔයන් බේරෙන්න බෑ. මම උදාහරණ නැතුව ඔබට කියලා දෙන්නම්. ඔබ සතර පාය යන්න කැමති නෑ කියපු නිසා හැබැයි සතර පාය යන විදිය කියලා. යන විදිය මිදෙන විදිය කියලා දෙන්නම්. ඒක අහගෙන බේරෙන්න නැත්නම් ආපහු කරන්න දෙන්නේ. පව්. මොකද මෙච්චර උතුම් අවස්ථාවක් මේ රටේ ලෝකේ උතුම් රට කිව්වේ ඒකයි. මේ ලෝකේ රටවල් කොච්චර තිබුණත් සතර පායෙන් ලේසියෙන් මිදෙන්න පුළුවන් තරම් තියෙනවා නම් මේ උත්තම රට ඒකයි මේක උතුම් රට කිව්වේ. වෙන දේම බලන්න මේකේ ඩොලර් නෑ, මේකේ ගෑස් නෑ, මේකේ තෙල් නෑ, ඊ ටිකේ පොල් නැතුව තිබුණා, ආල් නැතුව තිබුණා, එහෙම කියන්නේ. බැලුවොත් මොනවා හරි නෑ. හැබැයි මේකේ මොනවා නැති වුණත් තාම නිවන තියෙනවා. තාම මගපල ටික තියෙනවා, තාම දැහැන් ටික තියෙනවා. ඔන්නෝක කරගන්න බඩගිනිද නැත්තම් නම් ඉවරට ඉවරද නැහැ. පිඟුදුනේ අසදුස මහා දානේ දීපු කෝසල මල්ලිකාව මැරිලා යන්නේ ඉදිරියට.
අසදුස මහා දාන කියන්නේ මේ බුද්ධ දානනේ දීපු ලොකුම දාන. ඒ වගේ දාන ආපහු මේ බුද්ධ දානනේ දෙන්න බෑ. ඒ දානේ දීලවත් බේරුන්නේ. එච්චර ලොකු දානයක් දීපු නෝනට මැරෙනකොට දානෙ මතක් වෙලා නැහැ, බුදුහාමුදුරු මතක් වෙලා නැහැ, රහතන් වහන්සේලා 500 මතක් වෙලා නැහැ, තරුණ කාලේ සිද්ධ වෙච්ච කාම දිට්ඨියක් මතක් වෙලා නෙවෙයි. දැන් අද කට්ටිය මේ කෑලි 4-5 බාස්කට් එකකට දාන්නේ ගිහලා ගොඩ යන්න හිතන්නේ. දැන් අපේ බාර් ඔය කෑලි 5 ගොඩ යන්න පුළුවන්ද? එහෙනම් අපේ දානේ ඇද්ද මදිද? දානේ ඇද්ද මදිද? ඒකත් ගෙනියන්නේ බත්තට ගන්නට බැරිද? අපි දන්නවනේ ගෙනාවක්. උඩට හේවිගෙන් පළු යන්න බයි. දැන් එදා එනම් බුදුහාමුදුරුව ප්‍රධාන කරගෙන මහරහතන් වහන්සේලාට දීපු දාන්නුත් බැරි වුණා නම් සතර පායෙන් බෙදෙන්න. අද මේ වැඩි හරියක් පුතජන මිනිස්සුන් ඉන්න දානෙ දීලා ඔය කරනද බේරෙන්න පුළුවන්. පුළුවන්ද? දන් දිය යුතුමයි. සතර පායෙන් බේරෙන්න කොහොමද? පිටුදිරි කොසල් රජුගේ මැරෙන්නේ බුදුන්ට වැඳලා යන මගදී. මේ අපි වගේ නොදැකින්න නෙමෙයි කොසල් රජුගේ දිරිපතුල් ඉබ ඉබ වැඳලා තියෙන්නේ. සිරිපතුල් දෙකේ බදාගෙන අතකගා ඉබ ඉබ වැඳලා පිටුදිරි යන මගදී පැය භාගයක් ගියේ නෑ මරණය සිද්ධ වෙන්නේ හදිස්සි. තමන්ගේ රාජ්‍ය ආක්‍රමණය කළා කියලා ආරංචියක් එනවා, හිතේ අමාරුවක්, පපුවේ අමාරුවක් හැදෙනවා. කියන්නේ heart attack කියන්නේ. ළඟදී චම්බලවදී සේවිකාට උකුලේ පණ යනවා. මැරිලා දුගතියකටවත් යන්නේ නැහැ. මේ බුදුන්ට වැඳලා යන මග පිළිමෙට නෙමෙයි ජීවමාන බුදු. උදේ හවස බුදුන් බලන්න ගියා. යාළුවෙක් වගේ බුදුහාමුදුර ඇඳුම් කළා. කාලා බඩ වැඩි වුණා දීලා බුදුහාමුදුරන්ට කිව්වේ. නිදාගෙන ඉන්නකොට හීනයක් දැක්කත් බුදුහා එච්චර ළඟින් ඇඳුම් කරපු කෙනා. හැබැයි මැරිලා දුගතියක ඉපදුනා. එහෙනම් මේ පිළිමේ ඉතරා මල් ටික තියලා බත් උඩ දාලා දිව්ව පළියට බංගෙ ඉඳිනවා. ඒවා කරන්න එපා. ඒවා කරන්න. ඒවා තමයි පාර ඇදෙන්නේ කවද. දන් දෙන්න වඳින්න හැබැයි රතර පාන් දෙන්න තව එහාට යන්න. හරි. වෙහෙර විහාර 84000ක් අදපු අශෝක රජුලට වෙච්ච මේ කතාව මේ මම හදුවානේ. පන්සල් 84000ක් දෙල්ලන්ද කියන්නේ. දවද ගාන එක ගානේ ගියා ජීවිත කාලය ඉවර වෙනවා පන්සල් ටික ඉවර වෙන්නේ. වෙහෙර විහාර 84000ක් අදනවා දුවයි පුතයි මුදුපුරයි තුන් දෙනාම පැවිදි වෙනවා. ඒ උත්තරමේ තුන් දෙනාම රහත් වෙනවා. ඒ උත්තරමේ තුන් දෙනාම අපේ රටට වඩිනවා. දන්නවනේ මිහිඳු මහරහතන් වහන්සේ සංඝ විත්තා නිරදී සුමන ශ්‍රාවණිය. තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ වෙනවා. ඒක ප්‍රතිඵලයක් ඇටියට අපේ රට ඇතුළු රටවල් නම් මේකට බුදුදහම යවනවා. ඒතර අපිට බුදුදහම යුගෙත් එදුවා. එච්චර වැඩ කරපු මිනිස්සයා මැරෙනකොට කේන්තියක්. සේවිකාවක් නොදැනකින්නේ පවන් ගන්නවා. පවන් අර්ථකුණක් ඇඟේ වැදිලා කේන්තියක් ඇවිල්ලා කේන්තියෙන් කුඹල පුප්පල මැරෙන්නේ. පිම්බූ හූරා. පිපුරා මැරිලා මොකද දුනා කියලා. පන්තල් අතුවාරදා කඩපු කෙනා පිපුරෙක් වෙනවා. පන්තල්ට නිමිති කොටයක් දීලා පඩියක් හදලා ඒකේ නම ගහපු එක පුදුත යන්න බලන්න. නිමිති කොටයක් රුපියල් 5000ක් දීලා තියෙනවා. 5000 දීලා ආම්දුර නම කිව්වේ නැහැ කියලා වැඩ වෙනවා. අරක ගලෙත් කොටලා තියෙනවා. ඉන්දියාවේ දඹදිවියේ දෙතර. ගලේ කොටපු එක රතර පායේ නම කිව්වට බේරෙන්න පුළුවන්. එහෙනම් කොහොමද බේරෙන්නේ? දැන් ඔබ ඔය කරන වැඩ ටික කියන්නේ මම මේ ඔබට අපහාස කරනවා ඔබ බය කරනවා නෙමෙයි ඇත්ත කතාව ඇත්ත ටිකක් කිව්වා. පිළිතුරු එක හාමුදුරුවෝ නමක් කිව්වා. කාශ්‍යප බුද්ධ ශාසනයේ හාමුදුරුවෝ කොච්චර සිල්වත්ද කියනවනම් ජීවිතේට එක සිල්පදයක් කරලා. රැකපු සිල්පද ගන්න කිව්වොත් ඔබ බය වෙනවා. සිල්පද 226ක් රකින්න. 27ක්. පිළිතුරු හාමුදුරුවන්ට බැන්නට අදටත් ඔය සිල් ටික රකින්න හාමුදුරුවෝ ඉන්නවා. ඔය එකෙන් දෙකෙන් පිස්සු නැටුවට 12න් පස්සේ කහට එකක් වළඳලා ජීවත් වෙන ආම්දුරු ඉන්නවා. දවසට එක වේල වළඳලා භාවනා කරන ආම්දුරු ඉන්නවද නැද්ද? දැහැන් ලැබපු උත්තරමේ නැද්ද? මගලපල්ලාභී උත්තරමේ මේ රටේ නැද්ද? එහෙනම් ඔක්කොටම බයින්න එපා කිද්දකින් නැටුවා. දැන් අර ආම්දුරු අතින් ජීවිතේට වරදක් වෙලා නැහැ. රැකපු දිල්පද ගාන 226. හැබැයි දවසක් එකක් කැඩෙනවා පොඩි එකක්. ඔරුවක ගමනක් යනකොට ඔරුව ගැද්දෙනවා ළඟ තීච්ච ගහක අත්තක් කලනවා අත්තේ කොළ දෙක තුනක් කඩලා. අර 227 තිබුණා කුඩාණු කුඩා ශික්ෂාපදයන් උපසම්පදා භික්ෂුවක් ගහක කොළයක්වත් කරන්න එපා. ඒක හේතුවක් තියෙනවා. ඉස්සර ගස් කොළන් අනුතරෝ කපනවා පන්තල් කුටි හදන්න. හැබැයි අපි දන්නේ නැති වුණාට ඒ ගස් කොළන් කපන්න ගහන පිළිපාරට වෘක්ෂ දේවතාන්ගේ විමන් කුඩුපට්ටම් එනවා.
ඒ වගේ මේ කිරණ ලෝකේ සූක්ෂම ලෝකේ ඒගොල්ලන්ගේ දරුවන්ගේ නෝනාගේ මහත්තයාගේ අතපය පව කපලා යනවා බිලි කපලා යනවා. අපි නම් නැතුණාට ලොකු අවඩක් වෙනවලු. දවසක් අඬාඩා බුදුහාමුදුරන්ට ওই සිද්ධිය කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ දානව නීතියක් එනම් උපසම්පදා භික්ෂුවක් ගහක තනකොළ ගහක්වත් ගලවන්නේ. ඒ ලෝකෙට අවඩක් වෙන්නේ. හැබැයි මේ ආමුදුර හිතලා කළා නෙමෙයි ඔරුව ගැන්දෙනකොට අල්ලන්න ගිහලා කොළ ටික කැඩුනේ. හැබැයි අපවත් වෙනකොට ඕක අදාළ වුන්නේ නැහැ. රැකපු දීල යට යනවා කැඩිච්ච එක උනේ. වික්ෂිප්තයෙන් අපවත් වෙලා නාගරාජේ වුණා කියලා කියනවා. දැන් 227ක් සිල්පද රැකපු ආමුදුරෝ නාගරාජේ වුණා. පහවත් හරියට රකින්න නැති එක වෙන්නේ. පහවත් රකින්නෝ ඒකට කතා නැහැ. මම අහන්නේ පන්තිල් පද පහවත් හරියට රකින්නවා. රකින්නවා නම් හොඳයි. මාත් එක තරහ වෙන්න එපා මේක කිව්වට. පිටුදිනේ අපේ බෞද්ධයන් විදි පන්තිල් රකින්නවා හරක්. තරහ වෙන්න එපා කිව්වේ. බොරු නම් බලන්න. හරක් සත්තු මරනවා. නැත්නම් කියන්නේ. හරක් හොරකම් කරනවා. හරක් කාම මිත්‍යාචාරය කරනවා. හරක් බොරු කියනවා. හරක් අරක්කු බොනවා. අරක්කු බොන්නේ අපේ හරක් ටික. එතන වැඩිම පන්තිල් කරලා තියෙන්නේ අපි 10 ඌට රැකෙනවා අපේ උන්ගේ අමාවතෙන් රකින්න. දැන් මේ රෝග ඇත්තද බොරුද? දැන් අපේ ආගමේ හැටියට අපිට දින් රකින්න ඕන නම් ගරු කරන්න ඕනද නැද්ද? ගරු කරන්න. දැන් මම ගෙදර ගියාම අම්මා මට වදිනවා. දැන් ගෙදර මට වැඩි වයසක අම්මලා තාත්තලා අක්කලා ඉඳලා මට වදින්න නැද්ද ගරු කරන්නේ? ඇයි? දීනේ. අම්මා ජීවිතේ මම පැවිදිවා. ඒ හින්දා අම්මා දැන් මෙතෙන්ද ජනාධිපතිතුමාවත් මට වදින්න ඕනද නැද්ද? මට වැඩි උගත් තියෙන හොඳ මහාචාර්යවරයෙක් ගාව මට වදින්න ඕනද නැද්ද? එතකොට මේ අපේ බුදුදහමේ තැන දෙන්නේ කෙනාටද සීලෙ. එහෙනම් සීලේ වැඩි නම් යාට දරුසරු කරන්න වදින්න ඕනද නැද්ද? ඕනේද නැද්ද? එලා හෙට ඉඳන් ගමනක් පිපලක් කරනකොට හරකෙක් අමුදක් වදින්න. මොකද උණ්ඩ දෙන්නේ අපේ උන්ට. ඒක ඇත්ත නෙවෙයි. දෙමොතේ හිතන්න මම තමයි මේ ලෝකේ ඉන්න ඔක්කොම ආම්ලෝගේ නායකයන්. මහා නායක කෙනෙක්. ඒ බොරුවක්. එහෙම නෑ. මං හෙළුදා. මට මේ පාර සෝතාපන්න වෙන්න බැරි වුණොත් මට යන්න වෙන්නේ තමයි. හිතන්න මට එහෙමනම් පැවිදි වෙලත් එහෙමනම් අර හාමුදුරන්ට නාගරාජේ වෙන්න උනා නම් ඒ හාමුදුරන්ට වැඩි අපි ඉල්ලා කිව්ව බෑ. එච්චර ඒ කියනොත් තේරෙන්නේ කියන්නේ එලා ඉච්ඡර දිල්ලකට උතුමන්ට බේරෙන්න බැරි වෙච්ච එක මේ පහවත් රකින්න නැති එක බේරෙද ඔබේ දීල නෝමල් ඩේ 5යි පොයි ඩේ 8යි. ඕකනේ මහලු කුඩීනේ. ওই දවසට 8ට විතර ඔන්න එනවා 5ට ඕප්පේ. 12ට ඉඳලා කාලා දනිත් දෙපාලා ඉඳන් ඉඳලා පචේ කුත් ගහලා ගෙදර යනවා. එනකොට උපාසකම්ම යනකොට කාලියා. ඇත්තද බොරුද? එනකොට අපිට විදි දිල් ගාත කී ඉන්නේ දිල්කට හැරෙන්නේ ඉන්නේ. කොහොම හරි ඇවිල්ලා අටෝගෙන ඉඳලා දොන. ඔය හතර මාන්න මලු අරන් දුවනවා. ගෙදරින් එනකොට ගෙල්ලට කියලා ඉන්නේ මං යනවා දින් ගන්න අද ඔබ නිවාඩු දවසේ ගෙදර ඉන්නවනේ. මේ ගෙවල් මිදුල් ලතු ගාලා දෙති හොදන්න නෙමෙයි හොදපු ටික වේලපන්. වැඩ දෙකක් කෙල්ලට කියලා තමයි උපාදකම්ම දින් ගන්න ආවේ. අනේ දිල් ලොක් වෙලා ගෙදර යනකොට අරගෙන ගියපු එකක් කළා නැහැ. කකුල් දෙක උඩ දාගෙන ෆෝන් එක ඔබ ඉන්නවා. උපාදකම්ම ඔටෝම කාලියම්ම වෙනවද නැද්ද? උනාද නැද්ද අත්දැකීමෙන් කියන්නේ. ඒතර අපේ තියෙන්නේ දවසේ කරුණේ විතරයි. එහෙනම් අත්තර නිල්ලරපු ආමුදුමන්ට බැරි වුණා නම් මේරෙන්න ඔබට මේරෙන්න පුළුවන්. එහෙනම් අපේ දීනේ ඇත්ත මදිද? අපේ දානේ ඇත්ත මදිද? අපේ වැඳුම ඇත්ත මදිද? අපි බන්දවල උදව් කරන එක ඇත්ත මදිද? එහෙනම් අපිට වැඩි කරපු අය ගියා නම් අනිත් අය ගැන කවර කතා. දැන් නම් මේරෙන්නේ කොහොමද? හැබැයි ඔය මුකුත් නොකර මිනි මරුව රහත් වෙන. මිනිස්සු 1000ක් මකරු අඟුලිමාල රහත් වෙන. මුළු ජීවිතේම ගණිකාවක් වෙලා හිටපු අම්බපාලි රහත් වෙන. මුළු ජීවිතේම බිබී හිටපු දරකාණී මැරෙන්න දවස් 7ක් ගියේදී බුදුහාමුදුරු හම්බ වෙලා බණ අහලා සෝතාපන්න. ඒතකොට බේබද්ද ගොඩ යනවා. මිනිමරුව ගොඩ යනවා ගණිකාව ගොඩ එක වැද්දේ සෝවාන් වෙච්ච කෙල්ලෙක් එක පැනලා ගිහිල්ලා නෝනගේ බණ අහලා වැද්දා සෝවාන්. වැද්දත් එක්ක ළමයි 10ක් හදාගෙන කැලේට වෙලා ඉන්නේ සෝවාන් වෙච්ච නෝනා. අන්තිමට සෝවාන් වෙච්ච අම්මගේ බණ අහලා වැඩි පැටව 10 සෝවාන්. එතන වැද්දෝ ගොඩ ගිය, මිනිමරුව ගොඩ ගිය, ගණිකාව ගොඩ ගිය, දේවත්ව ගොඩ ගිය බුද්ධ ශාසනය අපි වෙලි වෙලි ඉන්නේ. හරිද? ඒ ඉඳලා ඔබට මම ආපහු කියනවා ඔය ගෙදර වැඩ ටික විතරක් කරලා නවත්තන්න එපා. ඔක මහලු පච්චක් නෙවෙයි.
ඔකට මම කියන අනන්ත සංතාරේ දාපු බොම් පාට් එකක් තාම දානවා. ඒ සංතාරේ දාපු පිංගුතුනි කතාද කීයක් නැති වුණා. ළමයි කීයක් ඔබ මිනී දැකලා තියෙන පිංගුතුනි කවියක් තියෙනවා ලෝ වැඩ සටහන. ඉස්සර මට මතකයි අපි ඕ ලෙවල් ලියන කාලේ ඔක අපිට පාඩම් කරන්න තිබුණා. මම දහම් පාසල ගියේ ඉඳලා දහම් පාසල් පොතේත් ඔක තිබුණා. මම ওই කවිය පාඩම් කළා තේරුමක් මට මතකයි. හැබැයි පිටුදුනේ ඒ කාලේ ඒ කවිය කියනකොටත් මගේ ඇඟ ඉරිමි. හරිද? මම මේ කවිය දැන් මෙතන කියනවා මට කියන්න ඔබේ ඇඟ හිරි වැටෙනවද කියලා. ඇඟ හිරි වැටෙනවා නම් සතුටු වෙන්න ඔබට නිවන් දකින්න පුළුවන්. ඇඟ හිරි වැටෙන්නේ නැත්නම් හිතා ගන්න අමු ගොන් ගොබ්බ පුතජනේ. කවිය කියන්නම් අර මට වෙච්ච දේ කියන්න. එන්න කවිය. එකම මවක් තම පුතුමල දුකට වෙනම හැඬු කඳුලේ විදුවලට මෙහෙම මුහුදු දිය මදිවන කලට තවම සසර ආලේයි තොපට. ඔන්න කවි. දැන් තේරෙයි. එකම මවක් මේ අපි ඔක්කොම මේ විදියට මනුස්ස ලෝකෙ ඉපදිලා අම්මලා තාත්තලා වෙලා ඒ අම්මලා තාත්තලාගේ පුතාලා මැරිලා දැනට අපි හලලා තියෙන කඳුළු ටික එකතු කළා නම් මේ පෘථිවියේ වටේ තියෙන හැම මුහුදකම වතුර වගේ 4 ගුණයක් සතර මහා සාගරයේ ජලය පරාසයි. කතාව තේරුණාද? මේ සසර ගමනේ මේ විදියටම අපි මනුස්ස ලෝකෙ ඉපදිලා මේ විදියටම කසාද බැඳිලා මේ විදියටම ළමයි හම්බුනේ. ඒ ළමයින්ගේ පුතාලා මැරිලා දුවලට වෙනම මේ කියන්නේ පුතාලා මැරිලා ඒ මිනි බදාගෙන අපි හලලා තියෙන කඳුළු කොට එකතු කළා නම් මේ පෘථුවිය වටේ තියෙන සියලු මුහුදු වගේ 4 ගුණයක් සතර මහා සාගරයේ ජලය පරාසයි. ඒතර පුතාලා කියන්නේ නැහැ. ඔන්න ගණන් හදන්න උදව් කරන්න ආද ගණන් හදාගන්න මම උදව් කරන්නේ. කැමතිද? අදමුද ගන්න ආද හරි නම් සාදු කරන්න. ඒකට පොඩි වැඩක් තියෙනවා පොඩි පැවරුමක් තියෙනවා ගෙදර වැඩක්. ඔබට විවේකයක් හම්බ වෙන පළවෙනි අවස්ථාවෙන් හෙට අනිත් මොකක් කොහෙනෝ ඉතින් නිවාඩුවක් වෙනවා. ඔන්න නිවාඩුවක් හම්බ වෙන පළවෙනි වතාවෙම ගෙදර කට්ටිය එකතු වෙලා ළඟම තියෙන ආසන්නම මුහුදු වෙරළට යනවා. හැබැයි යනකොට අමතක නොකර මල්ලක ගෙදර අය ගානට පොල් කටු දාගෙන යනවා. ගෙදර පන්තිරෙන් නම් පොල් කටු පහක් මල්ලේ දාගෙන යනකොට පොතකුයි පෑනකුයි අරයි. ගිහිල්ලා මේ රැල්ල පාගල විනෝද වෙන්න නෙමෙයි මේ යන්නේ පොල් කට්ට එක එක්කෙනා අරගෙන මුහුදමන. අපි ඉන්නේ ඉන්දියා සාගරයේ කොටස ඔය මුහුද මැන්නොත් පොල් කටු වලින් පොල් කටු කීයක් තියෙනවා? ඉන්දියා සාගරයේ මැන්නලා ඊට පස්සේ ඇට්ලාන්ටික් පැසිෆික් ඔය විදිහට ඔක්කොම අයින්. මැන්නොත් වතුර පොල් කටු කීයක් තියෙනවා? නිකන් හිතලා ගියා මම කියනවා ගණන් ටික කඩුද වෙද්දී කියනවා. ඔය මුහුද මයින්ද ගියොත් පොල් කටු 100ට වැඩිද අඩුද? ඩක්කාර කියන්නේ 1000ට වැඩිද අඩුද? 10000ට වැඩිද අඩුද? ලක්ෂයට වැඩිද අඩුද? දසලක්ෂයට වැඩිද අඩුද? කෝටියට වැඩිද අඩුද? කෝටි 10ට වැඩිද අඩුද? කෝටි 100ට කෝටි 1000ට කෝටි 10000ට කෝටි ලක්ෂයට කෝටි දසලක්ෂයට කෝටියේ කෝටියක් ඔය බිලියන් ට්‍රිලියන් ඔබ දන්න දියලු ගණන් දාලා හදා ගන්න වතුර පොල් කටු කීයක් තියෙද මෑන්නු? පෙදුරු මාළගේකට වතුර පොල් කට්ටක් යන්නේ නැහැ. මලගෙවල් විදි පහක් විතර ඇඬුවොත් වතුර පොල් කට්ටක් පුරවන්න අඳුරුවොත්. එතකොට අර පොල් කටු ගාන මැනලා ඒක 4ෙන් වැඩි කළා ආපහු විදි පහෙන් වැඩි කරලා 100 වැඩි කරා. එතකොට දැනට මැරලා දෙන පුතාලා ගන්න ඔන්න දල වශයෙන්. දැන් තේරෙනවද කියන්නේ? දහස් වලින් ලක්ෂ වලින්. ඒතකොට මේ පාරත් ඕක වෙන්න බැරිද? මට වෙන්නේ මං කකුල හොල්ලන්න ඉන්නේ ඒකයි මට බයක් නැහැ. ඉතින් ළමයි කියන කිසිම කෙනෙක්ට බය නොවෙන්න පුළුවන්. ළමයි නැති අය බය වෙන්නත් එපා. ඒගොල්ලන්ට වෙන්නේ. හැබැයි ළමයි ඉන්න අය ෂුවර් කරන්න. මොකද අපි තරම් මලකෙවල් වල කවුරුත් යන්නේ නැහැ. අපිට එක එක්කවත් මගුල් කියන්නේ නැහැ. මේ මහාන වුණාට පස්සේ මට එක එක් මගුලක් කියලා නැහැ. මලකෙවල් තියෙනවා රතියට 3ක්. ඕකේ බඩ ඇතුලේ ඉඳන් තුම්බුදු මහල්ලා වෙනකන් අපි ගිහින් තියෙනවා. ඔය මලකෙවල් වල ගියාම තියෙනවා කොච්චර බේරිල්ලද බේරිලා. පින්වතුනි මේක දෙල්ලමක්ද
මහමුහුදේ වතුරටත් ඇදිය ළමයින්ගේ මිනී බදාගෙන ගෑනුන්ගේ මිනී බදාගෙන මිනිස්සුන්ගේ මිනී බදාගෙන අම්මලා තාත්තලාගේ මිනී බදාගෙන ආපු සතර ගමනේ ඔබ තාම හදනවා නම් මේකෙන් දැක හොයන්න ඔබට පිටුරු කිය වෙන මොකක් කියන්නේ බුදුහාමුදුරු නිවන් දැක බලලා කිව්වේ ඒකයි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ ධම්මෝ සංඝෝ ඔච්චරයි සරණ අනිත් හැමතැනම අසරණ එනම් බුදුන් දහම් සමුන් තුලින් සැරිසැරීම නැවැත්වුවොත් සරණයි නැත්නම් එනම් ඕක කරගන්න නැත්නම් ඉවරයි එහෙනම් කොහොමද බේරෙන්නේ එනම් සෝතාපන්න වෙන්න නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණක් අහන්න කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණක් අහනකොට බණ අහන මොහොතේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුගම ප්‍රතිපදාවට වෙනවා ඒ ටික වෙනකොට සක්කාය දිට්ඨි දුරු මෙච්චර කල් දරාගෙන හිටපු කායික සත්‍යන දෘෂ්ටිය සක්කාය දෘෂ්ටි කාය කිව්වේ චක්කු කාය රූප කාය සෝත කාය ශබ්ද කාය ගාන කාය ගන්ධ කාය ජීවා කාය රස කාය 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 පොට්ටප්ප කාය මනෝ කාය ධම්ම කාය ඔය ජීවිතයේ ඉඳගෙන ඇහෙන් කඩෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කරන වැඩ පිළිවෙල අසාර්ථක අසාරණ අනාථ එකක් කියලා තේරුනොත් තමයි සක්කාය දිට්ඨිය විදෙන්නේ කාය ටික සත්‍යන දෘෂ්ටිය විදිනකොට මෙච්චර කල් යකෝ ටයි දාගෙන කෝඩ් දාගෙන සාරිතින් සැදගෙන ඒ මතුට ඩික්ටික් ගහලා කරලා තියෙන්නේ තනිකර විමුක්ති වැඩක් කියලා දෙන්නේ එතකොට විමුක්ති වැඩක් කියලා තේරෙනකොට ඒ විමුක්ති වැඩවලට විමුක්ති ක්‍රියාවට වන ඉච්ඡා විචිකිච්ඡා විදින්න එතකොට මේක දන්නේ නැතුව තමයි එක එක සිල්ලුත රැක රැක දෙයියෙක් වෙන්න බ්‍රහ්මයෙක් වෙන්න මනුස්සෙක් වෙන්න රජෙක් වෙන්න දිටු වෙන්න මොකෙක් හරි හොඳ තැනක් අල්ලගන්න පින්කලේ දිල් රැක්කේ එනම් මේ ලෝකේ කොහේ ගියත් කොහෙද නාත අනාතද කියලා තේරුණා නම් සිල්ලුතයක් පරමව ඇසුරු කරන මානසිකත්වය නැති වෙනවා සිල්ලුත පරාමාසෙ ඔන්න ඔය සංයෝජන තුන විදුරොත් අතර පාය බෙදෙනවා එහෙනම් වෙන විකල්පයක් නැහැ ඒකායනෝ මක්කෝ සත්තානං විසුද්ධි එතකොට පින්දහම් මේකට උපනිශ්‍රය දානය දෙන්න වදින්න බුදන්න පන්සල් හදන්න සිල් ගන්න ඒ ටික කර කර එන අයට ආයුෂය වර්ණය සැපේ බලය පටිපාරක කරුණු පහක් ලැබෙනවා ඔය කරුණු පහ වැඩිච්ච අයට කල්යාණ මිත්‍රයෙක් බණ කියනකොට දෙන්නේ එහෙනම් දානය අවස්ථාව නෙමෙයි දන් දෙන්න ඒ දානේ ආනිසංසයක්මයි ඔය කරුණු පහ. ඒ රටේ දන් දීපු අයට මේ ආත්මේ දන් දීපු අයට බණ තේරෙනවා. අන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය. එහෙම නැතුව මේක තේරෙන්නේ. දැන් එන පොඩ අවස්ථාවක් ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍රයෙක් වැඩලා බණ දෙකක් හරි. දෙකක් තියෙන ඔබේ. ඔය ඉන්න තැන ඉඳන් පුටුවේ හරි බිම හරි ඉඳන් යෝනිසෝ මනසිකාරය කරගන්න. ඒ කරගත්තු ධම්ම අනුධම්ම ප්‍රතිපදාව. යෝනි කියන්නේ උපද්දන ස්ථානය සෝ කියන්නේ මමත්වය මෙන්න මේ මමත්වයෙන් මට මෙච්චරකල් මොකද්ද උපද්දලා තියෙන්නේ කියලා මන ඉසිකාර මනස මෙහෙවල බැලුවොත් යකෝ මම මෙච්චරකල් දුක්නේ විඳලා තියෙන්නේ දැපෝ යන්නේ කියලා තේරෙනවා අන්නේ යෝනිසෝ මනසිකාරයෙන් තේරුනොත් නිසි අනිසි ඔබට තේරෙනවා දැරිය යුක්තයි නොදැරිය යුක්තයි තේරෙනොත් ධම්මානුගම ප්‍රතිපදාවටපත් වෙනවා ඉතින් ඕක කරගන්න නැතුව කොහොමද වෙන්නේ වැදලා වේරෙන්නද බාර වෙලා වේරෙන්නද තොইল කරලා වේරෙන්නද යාඥා කළ වෙන්නේ වෙන විකල්ප නැහැ ඔච්චරයි වේරෙන කල්යාණ මිත්‍රෙක් බණක් කියනවාද දැන් මගේ ජීවිතේ මම වෙනස් කරගත්තේ කල්යාණ මිත්‍රෙක් නැතු මේ අපි මහාන වෙන්න හිටපු වෙන මගේ කතාව නම් කියන්නම් මුලින් ඉතින් මම මහාන වෙන්න අවුරුදු 35යි මට මහාන වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ මහාන වෙලා තාම අවුරුදු 14 ඒතර එකතු කරන්න එපා 35 14යි නැති ප්‍රශ්න එනවා හැම දෙයක්ම එකතු කරන්න ඕනේ මට කිසිම හේතුවක් තිබුණේ මම හොඳට හිටපු කොල්ලෙක් කියනවා මගේ ප්ලෑන් එක කවදාවත් මහාන වෙන්න දිල් ගන්න බණ ආන්න ගෝවාන් වෙන්න තතරපය ඔය මුකුත් තිබුණේ නැහැ මගේ ප්ලෑන් එක හොඳ ගියක් හදන්න ගියක් හදලා හොඳ වාහනයක් ගන්න ඔය ඕන වෙකෙට ඔය ප්ලෑන් එක තියෙනවනේ කරනවා නම් ටයි එකක් දාන ජොබ් එකක් කරන්න ඕනේ වාහනේ දුර යනකොට පාළුවෙන්ද ලත්තන කෙනෙක් ඉස්සරහා තින් එකේ තියන්න ඕන කෙනෙක්ට මෝඩ කාලේ තුන මටත් ඒක හොඳටම තිබුණා මම ගෙවලුත් දුවා වාහනක් තිබුණා ටයිත් තිබුණා ඉස්සරහා යන්න කීප දෙනෙක් හිටියා එකට නෙමෙයි වරින් වර නැත්නම් නැති ඔය ඔක්කොම තියෙද්දි අවුරුදු 30 බණක් යනවා. ජීවිතේ වෙනත් දුනේ යන්නේ නේද? බණ හැමෝම ආම්දු කෙනෙක්ගෙන් නෙවෙයි. කල්යාණ මිත්‍රෙක් කියන්නේ ආම්දු කෙනෙක් වෙන්න ඕනේ නැහැ. මම බණ ඇහුවේ අටකවත් ඉස්කෝලේ ගියේ නැති මිනිස්සු. කම්මලක බාස්කේ. මම විශ්වවිද්‍යාලෙත් ගියේ මං හිතන්නේ මම වැඩක්. හැබැයි විශ්වවිද්‍යාලයේ ගිය මිනිස්සුયો බේරුවේ කම්මලක වැඩ කරන බාස්කේ. ඉතින් අපේ ගෙදර ඕන් තරම් ආම්දුරු වඩි. අපේ තාත්තා නැති වෙනකොට මම මහාන වෙලාවක් නැහැ.
තාත්තා 2005 නැතුනේ මම අහන්නේ 2011. තාත්තගේ පාන්තු කුල්ට ආඳුරු 150 වෙයි. තාත්තගේ 7 දවසේ බණිකුවේ මාදුරුවේ සෝමිතා වහල් තියෙනවා. 3 මාස බණිකුවේ උගේ ධම්මාලෝ කම් වහල් තියෙනවා. අවුරුද්ද බණිකුවේ මේ ළඟදී හිරේ වැඩි ගලකොඩත් ඥානදාන. ඒකට හේතුව මගේ මල්ලි මට කලින් මාන. ඒ හින්දා අපේ ගෙදර ආමුදුරු අම්මට උණක් යනවා. ආමුදුරු ඉදිපහක් දෙනවා පිළිත්. ඒ ළමයි දෙන්නෙක් වහන විතරයි. හැබැයි ඉතින් ආමුදුරු කෙනෙක් නෙමෙයි බල කියන්නේ අර අහිංසක දුප්පත් අටටවත් ඉස්කෝලේ ගියදී කම්මලක වාසුන් නැහැ කෙනෙක්. පාටියකදී යාළුවෙක් බණක් කියනවා. මේ සද්ද වස්ද ඇස්සේ කියපු බණ ටික අහලා ඒ උස්සේ කටයුතු කළා මම මගේ ජීවිතේ වෙනස් කරා. ඒතර මාව වෙනස් කළේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඒගොල්ලන් කරුණා අපි වෙනස් කරා. හැබැයි අර මිනිස්සයාට උපත් අහිංසක කවුරුත් හිතන්නේ නැති අර මජන් දාගත්ත දැලි දාගත්ත කුණු දාගත්ත මිනිස්සෙක්ට පුළුවන් වුණා අපි වෙනස්. එහෙනම් මේ ධර්ම ඇත්තක් නෙවෙයි. එහෙනම් මොකද්ද මේ මිනිස්සයා කිව්වේ? ඔන්න බුදුහාමගේ බණ කිව්ව එක අට්ටක් කරා දීනි පදං සම්බුද්දේන ප්‍රකාශිත. අපූර්වටකුයි පද තුනකුයි තියෙනවා. ඔක තේරුම් වෙනස් වෙනවා. එහෙනම් මේ 84000 ධර්මස්කන්ධයේ තිබුණාට පොත් 57ක් තිබුණාට ඕක පාඩම් කර කර විභාග දී දින එක නෙමෙයි වැඩේ. ධර්මාචාර්ය නෙමෙයි බුද්ධ ධර්මයේ පිළිබඳ මහාචාර්ය කිව්වත් අඟල් භාගයක් අතර පයින් දෙන්න බෑ. සක්කාය දිට්ඨි දෙන්න. බෞද්ධ ධර්මයේ පිළිබඳ මහාචාර්ය උපාධිය ගන්න පුළුවන්. හැබැයි මහාචාර්ය වුණත් අතර පයින් දෙන්න බෑ. පාඩම් කළා. හැබැයි අවබෝධයෙන් මේක කරන්නේ. එහෙනම් මොකද්ද අපූර්වටයි පද තුන ඔන්නෝක දැනගන්න. ඒක තමයි බුදුදහමේ පාස්වර්ඩ් එක. ඔන්න අද කාලේ එන්නේ කිව්වොත්. බුදුදහමට ඇතුල් වෙන්න තියෙන පාස්වර්ඩ් එකක් දැන් හිතන්න ලොකු ගේට්ටුවක් තාප්පයක් දාලා ගේට්ටුවක් දාලා දෙනවා. මේ ගේට්ටුවට පාස්වර්ඩ් එකක් තියෙනවා. ඒ පාස්වර්ඩ් එක දන්නේ නැහැ විතරයි. ඒක ගැව්වොත් විතරයි ගේට් එක ඇරෙන්නේ. අන්නේ ගේට් ඒ පාස්වර්ඩ් එක දන්නේ නැහැ තමයි දහම දැන්. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ එතන බුදුහාමුදුරුවෝ දකින්න කිව්ව රූපෙන්ද දහමෙන්. හැබැයි අපි දකින්නේ දහමෙන්ද රූපෙන්. අපි දැක්කේ දහමෙන්ද රූපෙන්. රූපෙන් බුදුහාමුදුරුවෝ බලන්න එපා පැටලෙන්න. අද ගෙදර ගිහිල්ලා මේ බණයි වුණාට පස්සේ හරි Google එකට ගිහින් ඕනම් ෆෝන් එකේ තියෙන ස්මාර්ට් ෆෝන් ටැබ් වල ලැප් වල ඕනේ තියෙනවා. ඔයගොල්ලන් නැත්තම් ළමයින්ට හරි කියලා. ඔය Google එකේ සර්ච් කරන්න ජෛන මහාවීර කියලා ඉංග්‍රීසියෙන් ගන්න තේරුම් ජෛන මහාවීර. ගාලා එක සර්ච් කළාම එනවා පේජ් එකකට යනවා සයිට් එකකට. ඒකේ තමයි ඉමේජස් කියලා එකක්. ඒක එක්කම ෆොටෝ ගොඩක් එනවා. ඒ ෆොටෝ වල ඔක්කොම තියෙන බුදුහාමුදුරුවෝ. උඩ ටික බුදුහාමුදුරුවෝගේ යට ටික එන්නේ. ජෛන මහාවීර කියන්නේ නිගණ්ඨනාථ පුත්‍රයා. එයාගේ රූපෙත් බුදුහාමුදුරුවෝ. ඔන්නම් බලන්න මම නෙමෙයි Google එකේ ෆොටෝ දෙන්නේ. එතකොට ජෛන මහාවීරගේ රූපේ බුදුහාමුදුරගේ රූපේ සමානයි. එතකොට අපි රූපෙන් බලන්න ගියා නම් පැටලෙනවද නැද්ද? බුදුහාමුදුර රූපෙන් නෙමෙයි බලන්න කිව්වේ දහමෙන්. එහෙනම් දහමෙන් දැකපු දාට බුදුහාමුදුරගේ රූපය අදාළ වෙන්නේ නැහැ. එහෙනම් දහම කිව්වේ පොත් 57 කියෝ ඉන්නකවත් 84000 පාඩම් කරන එකවත් නෙවෙයි. මේ අපූර්වටයි පද තුනයි තේරුණාට පස්සේ ලය සිසිල් වෙන්න ගන්නවා. මෙච්චරකල් 1000න් බදාගෙන හිර කරගෙන තද කරගෙන ඉන්නපු මානසිකත්වය සිසිල් වෙනවා. ලය සිසිල් වෙනකොට සීලයක් ඇති. සීලය කියන්නේ රෙද්ද. රෙද්ද නෙමෙයි බෙදලි. දැන් දාරුචීරිය මහරහතන් වහන්සේ 80 මහරාවගේ සිවුරක් නැහැ. දර වලින් කරපු ජීවරයක්. ඔය ගස්වල පොතු වලින් කරපු රෙද්දක් එනන් ඉන්නේ. ඇඳුමක් එනන් ඉන්නේ. දර වලින් කරපු ජීවරෙින්ද දාරුචීරිය. එතකොට එයාට සිවුරු වදින්න ටයිම් එකක් හම්බුන්නේ නැහැ. බණ කියනකොටම රහත් වෙනවා. රහත් වෙලා සිවුරු වරන් එන්න යනකොට පැවිදි වෙන්න හරකෙක් ඇවිල්ලා විපාකේ වයින්නවා. එතනම කිව්වා. එතකොට දියුණු වෙන්නේ නැහැ. රෙද්ද නැහැ. හැබැයි රහතන් වහන්සේ. මං කියන්නේ තේරුණා. එතකොට රෙද්ද ගිහිද පැවිදිද සිවුරුද බුරුකාද කුරුතාද රෙද්ද ප්‍රශ්නයක් නැහැ. දෙලිමෙන් හරි නිවන් දකින්න පුළුවන්. එහෙනම් ඔබට පුළුවන් මෙන්න මේ ධහම තේරුම් ගන්න. ධහම කිව්වේ අපූර්වටයි පද තුනයි අපූර්වටයි පද තුනයි අනිච්ච දුක්ඛ. යද නිච්ඡං තන් දුක්ඛං යං දුක්ඛං තද නත්තා යමක් අනිච්චද ඒක දුකයි. යමක් දුක දෙනවා නම් ඒක හොඳද නරකද? ඒක සාරද අසාරද? ඒක නාතද අනාතද? අත්තද අනත්තද? ඔන්නෝකයි ඇහුවේ. ඕක ආත්මයක් නෑ කී අද කී.
ඕක විතර ලෝවැඩ සංග්‍රහයෙම තියෙනවා ලස්සනට කන්නන් මෙන්දිස අඹපල රිසිසේ මන්සන් තොස්කර කිමපල සෙස්සේ. හරිද? ඔන්න ඔය කතාව හොඳට තේරුම් කෙනෙක් අඹයක් කන. හිතන්න අපේ අතට හම්බ වෙනවා ලෝකයේ හොඳම අඹේ. පැණි මී අඹේ හම්බ වෙනවා. ඒ අඹේ තමයි ලෝකේ රහම අඹේ. මේ අඹේ අපිට හම්බුනාට පස්සේ ඒකේ සුවඳටත් හිත බැඳෙනවා. ඒකේ පාටටත් හිත බැඳෙනවා. කනකොට ඊට වැඩිය හිතයක්. ඒ තරම් රහ අඹයක්. හැබැයි විතර මේකේ අවුලක් තියෙනවා. කන එකා මැරිලා වැටෙනවා ඇතුලේ සයනයිට් තියෙනවා. දැන් එහෙනම් රූපෙට හරි සුවඳට හරි පාටට හරි රහට හරි කවුරු හරි මේක කෑවොත් උන්ට වෙන්නේ හොඳද විනාශ. මෙන්න මේ ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා. මෙන්න මේ ටික ඇතුළු කරනකොට සැපයි. නෑ කියන්නේ. හැබැයි සැප ගන්න යන්නේ කාට දුකක් විඳින්න වෙනවා. අර සයිනයිට් ඇදිලා මැරෙනවා වගේ. සැප ගන්න ගියාට සැප එකක් ගන්නකොට උඩ දුක් කෝටියකට කොටු වෙනවා. එහෙනම් යමක් නිසා දුකකට කොටු වෙනවා නම් ඒක හොඳද නරකද? කනකොට අඹේ රහ වුණාට කෑවට පස්සේ මැරිලා වැටෙනවා නම් ලේ බඩ යනවා නම් ලේ වමන යනවා නම් ඒ අඹේ කණ එක හොඳද නරකද? ඔන්න ඔකයි බුදුහාමරනේ. පිටුදේ නම් ඔබ ඔබේ ජීවිතේ සැපපතා කරපු ටික දෙන්නේ සැපද දුකද කියලා වුණා. අපි පරීක්ෂණයක් කරා. පරීක්ෂණයේදී සැප එනවා නම් ඔබ කන්ටිනියු කරන්න. දුක එනවා නම් වහම ඔකෙන් පරීක්ෂණයේදී නිරීක්ෂණය. ඊට පස්සේ නිගමන. අපි සයන්ස් කළානේ කට්ටිය. O level science කවුරුත් කරලා තියෙන විතර බෝ. ඒතර අපි පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයේදී අපි නිරීක්ෂණය කරලා නිගමනයක් ගන්න ඕනේ. එහෙනම් පරීක්ෂණයේදී අනිත්‍යයි කියලා තේරුණා. නිරීක්ෂණය කරනකොට මේක දුකයි කියලා තේරුණොත් නිගමනය වෙන්න ඕනේ අත්තයි කියලාද අනත්තයි. ඔන්න බෙදුමකයි. එහෙනම් අද පරීක්ෂණය පටන් ගමු. ඔබ ඔය ගිහි ජීවිතේ ඉඳන් try කරන්නේ දුක් විඳින්නද සැප විඳින්න. ගිහි ජීවිතේ ඕනේ සියලු ලෝක සියලු සත්වෝ කැමති දුකටද සැපට. සියලු සත්වෝ කැමති බල්ලෙක් දුවදුව හොයන්නේ දුකද සැපද. කුරුල්ලෙක් පියාඹ හොයන්නේ දුකද සැපද. අපි මෙරි හොයන්නේ මුළු අවුරුදු 5 ඉඳන් 65 වෙනකන් නැහි හොයන්නේ දුකද සැපද. දැන් මේ ජීවිතේ හොයලා බලන්න අපි ඉගෙන ගන්න දුකටද සැපද. ඉගෙන ගන්න එක දුක පැහැදිලි දුකක්. උනම කී පාරක් ගහලා දිනවද බොරුවට. බඩේ අමාරු කී පාරක් අපි අරන් තියෙනවා. ඒ කියන්නේ ඉස්කෝලේ යන එක ඉගෙනීම කටුවිත්තකි. එහෙමම කියනවා. ඉගෙනීම කටුවිත්තකි. එහි ඵලය මොකද? මල්. දැන් ඉගෙනගෙන මල් හම්බෙච්ච අය දුක්නවා. දැන් ඉගෙනීම කටුවිත්තක් හරි. දැන් ඉගෙනගෙන මල් හම්බෙච්ච අය කො. දැන් ඉගෙනගෙන දොස්තර වෙලා මල්ද එන කට්ටක්. එවුන්නේ. ඉංජිනේරු වුණා මල්ද කට්ටක්. එලා ඉගෙනීමක් කටුවිත්තක් එහි ඵලයක් කටුවිත්තක ගෙට්ටුවත් ඒක පේන්නේ නැහැ. ඉගෙන ගන්නේ සැපට. ඉගෙනගෙන රස්සාව කරන්නේ. මම මේ ඔබ කරන ටික අහන්නේ. කටු කාගෙන දුක් විඳගෙන හැමදාම දුව රස්සාව කරන්නේ දුකටද සැපට. ඇහෙන්නේ නැහැ. සැපට. රස්සාව කළා ගියක් දොරක් හදාගෙන දුකටද සැපට. ගියක් දොරක් හදාගෙන කතාල බදින්නේ දුකටද සැපට. ඒ බොඩියෙන් අයක ලොකු අයකට උත්තර දෙයි. ඒක වැඩි අක්ෂර. බොඩි උන් ටික කියනවා මහා උන්ගේ පද්‍යයක්. ඒකට කට උත්තරක් නෑ. කසා මම අද උත්තර කියන්නේ බය වෙන්න බය මම අපි දාන්නේ නෑ. කතාවට වදින්නේ සැපටද දුකට. දැන් සැපද. දැන් තේරෙනවද කිව්වේ? අපි ඔක්කොම වැඩ ටික කරලා තියෙනවා. සැපට. හැබැයි සැප ළමයේ හැදුවේ සැපටද දුකට. ඕගොල්ලෝගේ නම්බර ගන්න. දරුවෙක් හැදුවේ සැපටද දුකට. සැපට. හැබැයි වැඩි උනේ සැපද දුකද? මට මේකට ඇත්තම කියන්න. දැන් මෙතන අපිට දරුවා හදන සැපද දුකද? මේ කියන ඒවා තේරෙන්නේ නැද්ද? ඉතින් අපෝ උත්තර නැද්ද ළමයි නෑ. දැන් මේනවාද ප්‍රශ්නේ? ආ මේකට උත්තර මේකෙන් හොඳටම තේරෙයි. ගෙදෙත්ති වැඩිපුර කියන්නේ මේ ළමයින්ගෙන් නිවනක් තියනවා කියලාද නිවනක් නැහැ කියලා. වැඩිපුර කියන්නේ මොකක්ද? මේ ළමයි කියන්නේ මුංගේ මේ අක්කු මේ කාලකට. අර ළමයි මාදියා වන්න අම්මා කියපු කාරියට කිව්වා. මුංගේ කිසිම නිවනක් තිබුණාද නැද්ද? තිබුණාද නැද්ද? නිවා ගන්න ගියාට නිවුණාදපත් වුණා. දැන් තේරෙනවද? මේකෙන් නිවෙනවදපත් වෙනවද? එනම් විතර අල්ලගත්තොත් පත්තු වෙනවා. අත්හැරියොත්
ඒ ගිනි නිවෙනවා. ගිනි නිවෙන හින්දා කිව්ව නිවන. රාගක්ඛයෝ නිබ්බානං, දේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. රාග, දේශ, මෝහ බුදුහාමුදුරු ගින්නකට ප්‍රමාණ කරනවා. රාගය ගින්නක්, දේශය ගින්නක්, මෝහය ගින්නක්. එහෙනම් රාගයෙන් අයින් වුණොත්, දේශයෙන් අයින් වුණොත්, මෝහයෙන් අයින් වුණොත් ඒ ගිනි නිවෙනවද නැද්ද? ඒ ගිනි නිවෙන එක තමයි නිවන කියන්නේ. දැන් ඔකේ නිවිලටපත් වෙලා. ඔන්න හොඳ පොයින්ට් එකක්. නිවිලටපත් වෙලා. ඕගොල්ලෝ ඔඩිනේ ආන්නේ අම්මලා. ඕගොල්ලෝ හින්දාපත් වෙලා තියෙනවා. දැන් අම්මලා කියන්න තාත්තලා කියන්න නිවා ගන්න ගියාට නිවුනදපත් වුණා. නිවුනදපත් වුණා. පත්තු කරගත්තේ කවුද? අන්න හොඳ පොයින්ට් එකක්. පත්තු කරගෙන තියෙන්නේ කවුද? අපිම නම් දැන් බයින්න ඕනේ කාටද? එහෙනම් මේ පොඩි උන්ට බයින්න බෑ මම පව් ඈ පොඩි ඒක මොනවද? අද ඉඳන් පොඩි ළමයින්ට බයින්න එක තාන්න. අද ඉඳන් ඕනන්ට බයින්න එක තාන්න. අද ඉඳන් මාන්තයට බයින්න එක තාන්න. අද ඉඳන් මැනගන්න ඕනේ කාටද? තමන්ට. මොකද පත්තු කරගත්තේ කවුද? තමන්මයි. එහෙනම් අද ඉඳන් පිරිමියෙක් නම් බැනගන්න මං වගේ මීහරට. ගෑණියෙක් නම් බැනගන්න මං වගේ එළදෙනක්. මේගොල්ලෝ පත්තු කරගත්තේ අපිමයි. එහෙනම් මේක නේද අපි දැක්කේ නැති කෑල්ල. පත්තු වෙන හැටිත් ඔන්න උදාහරණයක් වෙන්න. නිකන් හිතන්න ගිනි කුඹරක් ගැහුවට පස්සේ නිවන් දාරේ වේදින. පිම්බත් නිවෙනවා ගැසුවත් නිවෙනවා. හැබැයි අපි ඔක නිවන් නැතුව වේදිච්ච පිදුරු ටිකක් ගෙනල්ලා ඒක වඩේට වේදිච්ච දර ටිකකුත් තියලා පෙට්‍රල් ටිකකුත් තියලා අර ගිනි කුඹර මැදින් තිබ්බොත් නිවෙනවද කප් වෙනවා. ඉතින් ඕක නෙමෙයි බෑන්ඩ් එකක් ගහලාකදී ගින්නට දර දැම්මද නැද්ද? දැම්මද නැද්ද? දැම්මේ අඬ ගහ දැම්මේ එන්න අපි ළඟ තියෙන හොඳ දර ආදර තේරුම් නැද්ද? අඬ ගහලා දර දෙනවා කියලා දර දීලා ආදර වෙනවා. දැන් ආදර වෙලා වැඩි උනේ ආදරද ගින්දද? දැන් ගෑණින්ද කිරි කනවා, මිනිහයින්ද කිරි කනවා, ළමයින්ද කිරි කනවා. දැන් වැඩි වෙලා තියෙන ආදරේද ගින්දද? ආදරේද වැඩි උනේ ගින්දද? ඒ ගිනි වෙනුවට කර වෙනවා. දැන් කරද? දැන් දර ටික කර වෙලා, කරදර වෙලා නෝනගේ කරදරේ කියනවද? මහත්යාගේ කරදරේ, ළමයාගේ කරදරේ හොඳ මේක බෝනස්. නැත්නම් මලේ නැත්තම් නොබෙල් සාමතා කියලා අප් දෙක දාන්න. හැබැයි මාමොන්ටි මෑන කිව්වේ නෑ මාරු. උන් දෙන්න වින්නත් එකට ඩ්‍රින්ක් එක දානවා උන් දෙන්න මුත්ති කරන්නේ. දැකලා තියෙනවනේ මාමයි මෑනයි වගේ. එහෙම එකක් නෑ ඒ දෙන්න මාර සමගි. හැබැයි නැත්නම් මලේදී තියෙනවත් නැත්තම් ඒකේ හේතුවක් තියෙනවා උපන් ගතිය. ඔය නමේම තියෙනවා තේරුම. ගෑවි ඇනි ඉන්නවා ගෑණි. ගෑවෙන්නෙත් ඒගොල්ලෝ ඇනෙන්නෙත් ඉතින් ගෑණි කිව්වේ ඒකයි. පිරිලා නෑ. පිරිච්ච ගතිය පිරිමි ගතිය. තාම පිරිලා නෑ ඉතිරි. ඉතිරිය කියනවා සිංහලෙන් ස්ත්‍රී කියනවා සංස්කෘත. ඉතිරියක් අඩුවක් තියෙන ඉඳා ඉතිරියක්. එනගේ අඩුවේ ඉඳා ඒකයි බුදුහාමුදුරුවෝ මහාන කරන්න බෑ. ඉතින් බුදුහාමුදුරුවෝ නිකන් කියනවාද? බුදුහාමුදුරුවෝ තුන් කාලෙම දකින්නවද නේද? එහෙනම් උන්වහන්සේ මුලින් අහනකොට කැමතිුනේ නැත්තේ ඇයි? දෙපාරක් බෑ කියලා තුන්වෙනි පාර ආනන්ද හාමුදුරුවෝ බල කිරීමට තමයි ආනන්ද 10000ක් යන්න තියෙන බුද්ධ ශාසනයේ මේ දිද්දින්ද 5000ක් වෙනවා. 10000ක් බලය පිටට දීච්ච බුද්ධ ශාසනයේ මෙහෙණි සත්‍ය ආරම්භ වෙච්ච ඉඳලා 5000 වුණා කියලා. ඔය අපි හදපුවා නෙමෙයි. එහෙනම් මේ උපන් ගතියන් වැඩිපුර අල්ලගන්න පිළිවිද කියන්නේ. වැඩිපුර ගැප් කරගන්න පිළිවිද කියන්නේ. ඒතකොට තාම ගැප පිළිඳන්නේ කාටද? ගැප් කර ගන්නකම් ගැපේනවා. දැන් ගිය ටිකේ අවුරුදු කාලේ වැඩිපුර shopping ගියේ කවුද? වැඩිපුර කඩේ කොලේ ගියේ කවුද? අර කොල්ලෝ කියනවා FB එකේ අවුරුදු කාලෙට ගෑනුන්ට තියෙන ප්‍රශ්න දෙකයි. මේ කලර්ස් වල වෙන සයිස් නැද්ද? මේ සයිස් එකේ වෙන කලර්ස් නැද්ද? එහෙම කියනවා විහිළුවට කියලා ගත්තා. හැබැයි ඒක පොඩි ඇත්තකුත් තියෙනවා. එතකොට මේ වැඩිම දුව ඉන්නේ කවුද? එතකොට දුව වෙන්නේ කවුද? දුවන ඉඳ දුව වෙනවා. දුවන එක පුහු වැඩක් කියලා දැක්කනම් අර්ථයක් නැහැ කියලා දැක්කනම් පුහු අත පුත වෙනවා. දුවයි පුතයි වෙනස. ගැබ් කර ගන්න හින්දා ගැබ එනවා. ගැබාවට පස්සේ දොළ දුකේ නම් ඉන්නේ කවුද? එතකොට මේ සියලු දුකට වැඩිපුර දුක් විඳින්න හේතු වෙන්නේ කාටද? දැන් එහෙනම් මෙන්න බලන්න අපි සැපක් ගන්න ගියා. දරුවෙක් හදාගත්තා.
දැන් දරුවා ලෝකෙට ආපු දවස් ඉඳන් වැඩි උනේ සැපද බයද? සැපද ඇත්තට හිතට ඉන්න බලන්න. ඔබේ වැඩි වෙලා ඉන්නේ සැපද බයද? එක සැපක් තියෙනවා මට දරුවෙක් ඉන්නවා කියලා. හැබැයි ඒක වට කරගෙන තියෙනවා මගේ දරුවට මොකක් හරි වෙයිද? තියනවද නැද්ද? අන්න ඕක තමයි ජාති ගින්න කියලා කියන්නේ. මොකක් හරි ජාතියක් මේ ලෝකේ අල්ලගත්තොත් ලං කරගත්තොත් මම කරගත්තොත් එයාට ගින්නක් එනවා ජාති ගින්න. ළමයි ජාති, ගෑනු ජාති, මිනිස්සු ජාති, ඇඳුම් ජාති, ඕන් ජාති, වාහන ජාති, සබත්තු ජාති, සිරෙක්කු දැන් මෙතනින් උදාහරණයක් කියන්නම්. මෙතන ඉන්න රල්ලි තියෙන නෝනේ රුපියල් 25000 විතර අලුත්ම සෙනෙප්පුට්ටම දාගෙන ඉන්න. දුප්පත් අම්මා කෙනෙක් අම්පඩ වෙච්ච කටු ගහපු හිල් වෙච්ච සෙනෙප්පු දෙකක් දාන්න. දෙකම අර ගේට්ටු හරිය ගලවනවා. මොකද ගෙවල් ඇතුලේ සෙනෙප්පු දාන්නේ නැහැ නේ අපේ රටේ. දෙකම ගේට්ටු හරිය ගලවලා දැන් දෙන්න මන් දිහා බලන් බලනවා. දෙන්නටම සෙනෙප්පු කුට්ටම් පෙන්නේ නැහැ. ඔය දෙන්නගෙන් වැඩිපුර බයෙන් ඉන්නේ මොන සෙනෙප්පු කුට්ටම තියෙන කෙනාද? අම්පඩේ තියෙන කෙනාද හොඳ එක තියෙන කෙනාද? මම බයක් නැතුව බන කියනවා. මම සෙනෙප්පු දෙයක් දාන්නවා. මම කියන එක තේරෙනවා. එනම් වටිනාකමක් දීපු මොකක් හරි මේ ලෝකේ තියෙනවා නම් එයාට තියෙන්නේ සැපක් නෙමෙයි බයක්. මෙතන ඉන්න හැම අම්මෙක් තාත්තෙක්ම මම කියනවා ඉන්නේ ගින්නද. මගේ ළමයාට මොකක් හරි වෙයි. ඇත්තද බොරුද? ළමයා දුවනවා බයද නැද්ද? අත්ත කිමින් කියන්නේ. ළමයා දුවන්නේ නැහැ. ඒත් බයද නැද්ද? දැන් තේරෙනවද? දුවනකොට පත්තෙන් දුවනවා වැටේ කියලා දුවන්නේ නැත්තම් අරන් දුවනවා ලෙඩක්. පොඩි එකා කන්නේ බයද නැද්ද? ළමයා කන්න නැතුව හිටියොත් බයද නැද්ද? ළමයා හොඳට කනවා ඒත් බයද නැද්ද? ළමයා නිදා ගන්නෑ බයද නැද්ද? ළමයා අඬගෙන ඉන්නවා නිදා ගන්නෑ බයද නැද්ද? ළමයා හොඳට නිදිනවා වැඩිපුරක් නිදාගත්තොත් ගිහිල්ලා තට්ටුවක් දාලා බලනවද නැද්ද? බලනවද නැද්ද? මට ඇත්ත කියන්න තට්ටුව දාලා බැලුවේ මොකක්ද? මගේ අම්මේ හුස්ම ගන්නවද මැරිලා මේ මාරේ කන ඉතින් තට්ටුව දාලා බැලුවේ ෂුවර් නේද ෂුවර් නැතිද? ෂුවර් නැති කෙනෙක් ළඟ ඉන්න එක සැපක්ද බයද? ඔබ ඉන්නේ කින්නේ. ඉතින් තට්ටු දාන්න බලාගෙන නිින්දෙන් නැති වෙච්ච ළමයි ඉන්නවා. මේ ළඟදී ඔය වගේ අවුරුදු එකමාරේ පොඩි තාත්තා විසෙමින් පොඩි පවුලක්. නෝනයි පොඩි එකයි පළවෙනි ළමයා. නෝනයි පොඩි එකයි මහත්තයා ඔෆිස් යනවා. වැඩට යනවා. පොඩි එකයි අම්මයි විතරයි දෙන්න. ළමයා විදුලි උණු වතුර රත් කරලා නාවන 10 12 නාවල ගලාට පස්සේ මේකට බඩ කිව්වා. බට් එයාට අවශ්‍ය කෑම කිව්වි හරි මම දන්නේ නැහැ. ඒ වගේ ළමයින්ට දෙන්න මොනවද කියලා කෑම වේල දෙන්න. දැන් බඩ කිව්වනට පස්සේ මේකට නිදි බලන්න. දැන් ළමයා නිදි කරනවා. ඒගොල්ලෝ නිදා ගන්න ඇදී නිදි කරලා වටියට පොට්ට තියලා දවල් නිින්ද net එක දාන්නේ නැහැ. සිල්ලිමේ පෑන් එක දානවා. පෑන් එක දාලා ළමයන් නිින්ද ගියාට පස්සේ අම්මා යනවා කුස්සියට. උයන්න ඕනේ, රෙදි හොදන්න ඕනේ, අස් කරන්න ඕනේ. සියලු වැඩ ටික තියෙන කාගේ අතේද? අම්මගේ. එයා හැබැයි ওই වැඩ ටික කරනවා කන් දෙක තියෙන්නේ කොහෙද? ළමයාගේ පොඩි සත්‍යයක් ආවත් දුවන්න බලාගෙන ඉන්නේ. දැන් හිතන්න ළමයා හැමදාම පුරුදු විදිහට දෙක දෙකම අන්නක නිදා ගන්නවා. දැන් මේ අම්මා ඒ වෙලාවට එයාගේ කීලක කෑමේ කිරියේ කාර්ය අදලා ඈරෙනකන් ඉන්නේ. දැන් හිතන්න එදා දවස දැන් දෙකමාර බැලලා තුනක් පැල්ලා. අම්මට එනවා සැකයක් යකෝ ළමයා සද්දයක් නැහැ. අර ඔබට එන ප්‍රශ්නේ ඒ අම්මටත් ඇවිල්ලා ගිහිල්ලා තට්ටුව දාලා බලනකොට ළමයා ඇඳුමට නැති වෙනවා. නැති වෙලා තියෙන්නේ කොහොමද? සිවිලිමේ බෑන් එක දාලා අල්මාරියට ලන්ච් චීප් පැකට් එකක් තිබුණා. ඕකින් තමයි හැමදාම මහත්යට බත් බඳින්න ලන්ච් චීප් එක. එදා කලබලයට බරක් වෙලා ලන්ච් චීප් එකක් අරන් දුවලා බත් එක බඳලා මහත්ය යවනවා. අල්මාරියට බොක්කින්ද යටට පේන්නේ එකක් ගන්නකොට අනික භාගයට දුර්වල වෙලා තියෙනවා. මේ බුරුල් වෙච්ච ලන්ච් චීප් එක අර සිවිලිමේ බෑන් එකේ උලකට ගැලවිලා පාවෙලා පහලට එනවා. ඇවිල්ලා තියෙන නිදන් ඉන්න ළමයාගේ මුහුණ. ළමයාගේ මුහුණට වැටෙනවා. හුස්ම අදිනකොට මේක කටේ නහයේ ඇලෙනවා. පොඩි එකාට ගැලව ගන්න තේරෙන්නේ නැහැ. සද්ද පිට වෙන්නේ නැහැ. අම්මට ඇහෙන්නේ නැහැ. අම්මා හිතන්නේ නිදි කියලා. ළමයා ලන්ච් චීප් එකේ ඉඳලා අම්මා යනකොට බැලුවා. මම අහන්නේ අම්මට එදා තට්ටුව දාලා බලනකොට පපුව තියෙන්නේ නැද්ද පැලෙන්නේ?
ඒ කියන්නේ ලන්ච් ඊට් එකට අපේ දරුවා නැති වෙන්න පුළුවන්. එතකොට තනාග පිනිපිදු වගේ කියප එක හරිද වැරදිද? එතකොට තනාග පිනිපිදු වගේ ඉන්න ළමයෙක් ළඟ ඉන්න එක සැපක්ද බයද? ඔබ පිළිගන්නවද ඔබ බයින් ඉන්නේ? ඉන්නේ ගිනි කකා වැරදිච්ච ගෙවල් දැන් පොළොවේ පත් කරනවා. වැරදිච්ච වෙලා ඉවර ගෙවල් ෆොටෝ බලවල හුණු. ගෙවල් තුනක් තියෙනවා. තව ගෙයක් තියෙනවා නැති ගෙදර නැහැ කියලා. නැති ගෙදර මට ළමයෙක් නැහැ, ගෑණියෙක් නැහැ, මිනිහෙක් නැහැ, අරක නැහැ. උන නැති එක නැහැ කියලා අඬනවා. හදාගත්ත කෙනා රැකගන්න ගිනි කනවා. වැඩේ වැරදිච්ච ගෙවල් පෙට්ටි බදා පොළොවේ පත් කරනවා. වැඩේ වැරදිලා ඉවර ගෙවල් ෆොටෝ බලලා හුළු. ඔය ගෙවල් හතරෙන් කොයි ගෙදරද ලැබෙන්නේ? ඔය ගෙවල් හතරෙන් කොයි ගෙදරද ලැබෙන්නේ? ඔබ ඉන්නේ ඔය හතරෙන් ඉන්නේ. එතකොට ඔය හතරෙන්ම තියෙන්නේ සැපද ගිනි? එතකොට ගිනි තියෙන ගෙවල් වලට නමක් කියනවා. ගිනි ගෙවල් දෙවත් ගිනි ගෙවල්. පින්වතුනි ලෝකේ හොඳම ටික හම්බ වෙච්ච සිදුවත් කුමාරයා දාලා යන්නේ ඒකයි. මේ ලෝකේ හොඳම අම්මා තාත්තා හම්බුනා. මේ ලෝකේ හොඳම නෝනා හම්බුණා. මේ ලෝකේ හොඳම දරුවා හම්බුණා. මේ ලෝකේ ලස්සනම මිනිස්සයා වෙලා ඉපදුණා. සක්විති රජකම අතේ තිබුණා. සක්විති රජ කියන්නේ මේ මුළු පෘථුවියම නායක. එච්චර ලොකු ටිකක් අතේ තිබිලා උන්වහන්සේක තියාගත්තද දාලා ගියා. ඇයි දාලා? උන්වහන්සේ මේක තේරුණා. උන්වහන්සේ මහල්ලෙක් දැක්කා. උන්වහන්සේ ලෙඩෙක් දැක්කා. උන්වහන්සේ මලමිනියක් දැක්කා. උන්වහන්සේ මං අහන ඔබ ඔය අතර දැකලා නැද්ද? මං අහන්නේ දැක්කේ ඇත්තගෙන්ද කටේ? ඕක හරියට දැක්කනම් ඔතන ඉන්න පුළුවන්. එහෙනම් උන්වහන්සේ බැලුවේ මමත් වයසට යනවා නම් මගේ ටිකක් වයසට යනවා. මමත් ලෙඩ වෙනවා නම් මගේ උන් ටිකක් ලෙඩ වෙනවා නම් මමත් මැරෙනවා නම් මගේ උන් ටිකක් මැරෙනවා නම් මෙතන ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? සැප ගන්න ගියාට සැපෙන් ඉන්න පුළුවන්ද බෑ? එහෙනම් ඉන්නකන් ගිනි කනවා. දැන් ගිනි කකා ඉන්නේ. වැඩේ වැරදිච්ච ගෙවල් එක නැත්නම් පොළොවේ පස් කරනවා. මම කීයක්ද කියලා දෙනවද? මේ ළඟදී මම මෑතක ගියේ අමාරුම පාන්සි. ගෙදර ඉන්න එකම ළමයා මැරිලා අවුරුදු 10යි. උණ ගැනිලා මැරිලා. ඒ කියන්නේ වැඩේට උණක් ඇති ලන්ච් ෂීට් එකක් ඇති පරිස්සම්. පිළිදෙවි ළමේ ජීවත් වෙන්න තියෙනවා හේතු එකක්. මැරෙන්න තියෙනවා හේතු 99990. ළමේ හදනවා කියන්නේ බීච් එකක පොල් තෙල් පානක් කරා යනවා කියලා. මම දන්නේ නැහැ. ඔබ කොහොමද කරන්නේ? ළමයා ජීවත් වීමේ සම්භාවිතාව ලක්ෂයට 1යි. මැරෙන්න තියෙන සම්භාවිතාව ලක්ෂයට 99999. සෙල්ලම් ඒකනේ අර මහ මුහුදේ වතුර පිරෙනකන් අපි යන්නේ. ඒක හින්දායි මම මේක නවත්තන්න මෙතෙන්ට ආවේ. පින්වතුනි අර මල ගෙදර අවුරුදු 10 ළමයා උණ හැදිලා මැරිලා උණ වැඩි වෙලා මිනිය ගෙනල්ලා පාන්සු කූලේ දවසේ අපිට පාන්දු උල්ට ආරාධනා කරා. ඒ කියපු දවසේ කියපු වෙලාවට අපි ගෙදෙට්ට ගියා. ගිහිල්ලා ඇතුළට ගිහලා මිනිහත් බලලා එළියේ තියෙන මඩුවේ පුටු දාලා කියනවා. පුටු වල වාඩි වෙලා බලන් ඉන්නවා. දැන් මිනිය ගෙනල්ලා පාන්සු කූලේ කරන්නේ ඉන්නේ. පින්වතුනි 2:00 ගිහිල්ලා 3:00 මිනියනේ. අම්මයි තාත්තයි මිනිහ ගන්න දෙන්නේ නැහැ. ඇයි අවුරුදු 10ක් අතක ගා ඉන්දියා දවස් දෙක තුනක් මිනිහ අතක ගා ඉන්දියා දැන් අත ගන්න මිනිහක් නැති වෙන්නේ යන්නේ ඒ දෙන්න ඒකෙන් දෙන්න දැන් කරන්න දෙයක් නෑ වෙලා යනවා මට එදා ඇබිලිටි පැත්තේ බලන්න ඈත යන්නත් ඕන පැය දෙක තුනක් හයිවේ ගියත් යනවා මට දැන් පරක් වෙනවා නමුත් දාලා යන්නත් බෑ අපි හොඳ දායි කරන්න දෙයක් නෑ වටේ පිටේට කොල්ලෝ ටික නන ගාලා ඇතුළට යවලා දෙන්න දෙපැත්තට කරලා බලෙන් පෙට්ටිය වහලා ගත්තා ඉන්නේ දැන් පෙට්ටිය වහලා පාන්දු කුලේ කරන්න ලෑස්ති වෙනකොට අම්මා තාත්තා එක්කම ඒ දෙන්නට දී කල්පනා ඕනේ පෙට්ටිය දැකපුවම කලන්ත දෙන්න කරන්නේ දෙන්නත් එක කරන්න බැරිද ආච්චිලා තියලා රැඳලා මාපලා බාප්පලා මහප්පලා ඉන්න අනිත් නෑදෑයන්ගේ ඉස්සරහට අරන් අමාරුවෙන් පාන්දු කුලේ කරා පාන්දු කුලේ ගල්ලා ගිහියෙක් දෙන්නේ කතා පවත්තලා මිනිහ උස්සන්න ලෑස්ති වෙනකොට අම්මයි තාත්තයි පැනපු පැනිලට පෙට්ටිය පෙරලලා පෙට්ටිය පෙරළුණා ලොක් ටික පැනලා පොඩි එකාගේ මිනිහ තියෙනවා පොඩින් අතහැරලා පොළොවේ ළමයාගේ මිනිහ එළියට ආවා අපිටත් එවලේ දුකයි අනුකම්පාවක් මටත් ආවා හැබැයි එදා මට මාර සතුටුකුත් ආවා මං ගැන වැරදි හිතන්න එපා මං අසත්පුරුෂයෙක්
බුදුහාමුදුරන්ගේ දහමට අනුව ප්‍රභාකරන් නරුණත් සතුටු වෙන්න බෑ. හැබැයි අර ළමයාගේ මල ගෙදර මට සතුටක් ආවා. කාට හරි පුරුවන් නම් කියන්නේ ඒ ඇයි? ඇයි? මම්ම කියන්නේ මට සතුට ආවේ අර කම්මලේ මනුස්සයාගේ වන අහලා මාන වෙච්ච. මම බේරිච්චි. මම නම් සතුටින් මං අහනවා ඔබ සතුටින්. ඔබ ඉන්නේ ගිහි කතා. වැඩේ වැරදිච්ච පොළොවේ පස් කතා. වැඩේ වැරදිලා ඉවරයි හොල්ලනවද? එහෙනම් ಜಾති තියෙන හැම දෙයකම ගින්නක් තියෙනවා ಜಾති ගින්න. ඒ ಜಾති ජරාවට පත් වුණාම ගින්නක් එනවා ජරා ගින්න. ඒ ಜಾති මරුණාම ගින්නක් එනවා මරණ ගින්න. ඔය ගින්න දෙන්නේ සැපද ශෝක. එහෙනම් ගෑනු ಜಾති මිනිත්තු ಜಾති ළමයි ಜಾති කොයි රටෙන් කොහෙන් ගෙනාවත් ගේන්නේ ජරාවෙන් මරණයෙන් පිරිච්ච જાතියක් නම් ටයි ඇතුව කළත් ටයි නැතුව කළත් ඩිග්‍රී ඇතුව කළත් ඩිග්‍රී නැතුව කළත් ඉන්න වෙන්නේ සැපෙන්ද ශෝකෙන්. එහෙනම් බුදුවරු බොරු කියන්නේ ජාති නියන්තන ජරා මරණ තියෙනවා. ජරා මරණ දින හැම ගේකම සැප තියෙනවද ශෝක තියෙනවද? දැන් තියෙනවද? එහෙනම් මෙහි අප්සෙට් කියලා ඇමරිකාවේ ගිහින් කළත් ඕකෙන් දෙන්න පුළුවන්. උඩක් ගියොත් මෙහි ආන්නේ කියලා අර ඔස්ට්‍රේලියාවේ. දැන් උන්ට ඔය ගිහිල්ලා ප්‍රශ්න නැහැ. එහෙනම් ජාති දිනතන ජරා මරණ තියෙනවා. ජරා මරණ දින හැම ගේකම සැප දෙන්නේ ශෝක. හරි සරලයි තියෙනවද? එහෙනම් ජාති දිනතන ජරා මරණ තියෙනවා නම් මෙතන අත උස්සන්න ජරා මරණ නැති ගියක් තියෙන්නේ. මේ කියන ඒවා තේරෙන්නේ නැද්ද? තේරෙනවා. ඉතින් අද උත්තර දැන් දෙකෙන් මේ හැම ගේම ජරා මරණ. ඒක මොනකට බැලුවා වෙනුමඩ ඉන්නවා. ඉතින් ඔහේ ජරා මරණ මෙහි අජරාම. ඕවා තියෙන තැන ජරා මරයි. ඕවා නැති තැන අජරාම. ඕවා ඔහේ තියෙන තැන මෘතයි. ඕවා නැති මෙහි අමෘතයි. අමෘතේ කියනවා නිවනට මෘතේ කියනවා මිනියට. ඒතර මගුලක් කියලා ගෙනාවට වැඩි වුණේ මගුලක්ද ආමගුල. තනියෙන් ඉන්නකොට පාළුයි මූදලයි කම්මැලි කියලා එක දෙක වෙනවා. දැන් දෙන්නට පාළුයි කියලා පස්සේ දෙක තුන වෙනවා. පස්සේ පොඩි එකාට පාළු වෙච්ච කියලා තුන හතර වෙනවා. දැන් මගුලකින් පටන් ගත්තට වැඩි වුණේ මගුලක්ද ආමගුල. ඉතින් ඕකනේ ඉතර මිනිස්සු ඕකට කිව්වේ මගට උගුලක්. නිවිලා ඉන්න මගට වැඩිච්ච උගුලට කියනවා මගට උගුල හේවත්. ඉතින් බුදුහාමුදුරුවෝ මගුලක්ද මංගල්‍යද? මංගලෝ ගත්තොත් මංගල්‍යේ මංගලෝන ක්‍රමයේ කියනවා මහා මංගල සූත්‍රය. අසේවනාච බාලාණං පණ්ඩිතාණං ච සේවනං පූජාච පූජනීයාණං ඒතම් මංගල මුත්ත. එහෙනම් මේ ගොන්නු අයින් කරන්න. ලෝකේ වර්ණනා කරන ගොන්නු ටික අයින් කරන්න. පණ්ඩිතේකවත් කම්මලේ බාක්කරි කවන්නේ මේ බණ ටික තියෙනවා නම් ඇසුරු කරන්න. පිදියේ යුක්ත දෝරගන්න මේ ලෝක පිදියේ යුක්ත. ඒ බුදු පියාණන් වහන්සේ ඔය ටික කරගත්තොත් මගුලක් වෙයි. නැත්තම් ඒතම් මංගල මුත්ත. නැත්තම් මගුලා මගුල. එක ලෙඩෙන් එක මරණයෙන් ගොඩ යන්න දීච්ච එක එක දෙක වුණා. දැන් ලෙඩ දෙකයි මරණ දෙකයි. දැන් දෙක තුන හතර පහ වුණා. දැන් ලෙඩ කීයද? දැන් එහෙනම් මේක තේරෙන්නේ නැතුව සැප ගන්න ගියාට අර මාළුවට වෙච්ච වැඩේ වුණාද නැද්ද? මාළුව හැම කාලා සැප ගන්න ගිහිල්ලා අර ජරා මරණයට කොක්කට කොටු වුණා වගේ අපිත් මේ ජරා මරණයට කොටු වුණාද නැද්ද? එහෙනම් ඔන්නෝක දැක්ක නැති ඉඳයි මේ අන්තයි බාලයි. ඔක හොඳටම මේ ළඟදී මට තේරුණා මල ගෙදර කිව්වා. මම මේ ළඟ ගියා මාතර පැත්තේ අවුරුද්දක් දෙකක් ඇති. මාතර පැත්තේ මලගේක වෙඩින් එක දවසේ මනමාලිගේ කර උඩ මනමාලය මැරිලා. ඔච්චර පවුද කියලා බලන්න. කලින් රීජූට් එකක් කළා එන බොම්බාටු තියනවද දැන්? රීජූට් එකක් කළා ලක්ෂ ගාණක් වියදම් කරලා වෙඩින් එකක් තරා. ඔය බීච් සයිඩ් එකේ හොටල් එකේ වෙඩින් එක අරන් කාලා බීලා නටලා ගාලා අස්සන් කරලා වැඩ ටික ඔක්කොම කරලා දැන් නැකතට කැන්දන් යනවා. බුකින් දාපු හෝටලෙ. ඒ දෙන්නගේ මදු සමයේ ගෙවන්න මංගල රාත්‍රිය ගෙවන්න දැන් මදු සමයට යනවා හෝටලේට. හෝටලේට යන මගදී හෝටලේ පෙඩි කාර් එක ඇතුලේ මනමාලිගේ කර උඩ මනමාලයා පණ යනවා ආහට. ඒ කියන්නේ වරුවෙන් මගුල ඉවරයි. ඒ කියන්නේ වරුවක්වත් ජෝර් කරන්න බැරි එකක් ඔබ මේ කරන්නේ. අර මම ඊළඟදී වීඩියෝ එකක් දැක්කා මට ළමයෙක් පෙන්නුවා. ඉන්දියාවේ වෙඩින් එක කෙල්ලෙක් නටනවා ලක්ෂණ කෙල්ලෙක් අවුරුදු 23යි. ලස්සනට නටනවා. නටනට ඉන්න ගම වැටෙනවා. මේක වැඩිලා තියෙන්නේ මැරි. ඉතින් ඒකම නෙවෙයි තරේ. දැන් නිකමට හිතලා කියන්න ඔය කෙල්ල මූ අරුවෙන් මැරෙන එකෙක් කියලා කලින් දැක්කනම් බදිනවද ජේප් එකේ මාළුව?
ඔය මනමාලි මූ අරුවෙන් මැරෙන එකෙක් කියලා තේරුණා නම් බඳිනවද මාළුනේ? ඇහුන්නේ නැහැ. බඳිනවද මාළුනවද? එන ඒක දැක්කෙත් නෑ. ඒකට තේරුන්නේ නෑ. දැක්කේ නැති හින්දා කියනවා අන්තයි කියලා. තේරෙන්නේ නැති හින්දා කියනවා බාලයි. දැන් තේරුණා. කෙල්ල දැක්කනම් කරන්නෙත් නෑ. තේරුණා නම් කරන්නෙත් නෑ. ඒක දැක්කෙත් නෑ. ඒකට තේරුන්නේත් නෑ. එහෙනම් දැක්කේ නැති හින්දා අන්තයි. තේරෙන්නේ නැති හින්දා දැන් මං අහන්නේ ඔබ කරපුවා කරලා තියෙන්නේ දැකලා. එන්නේ. ඒවට සම්පූර්ණ. කොරන්න ඉන්නේ දැකලාද? කොරන්න ඉන්නේ තේරිලා. එන අන්ධබාල වැඩේ මම ඒකයි කිව්වේ. ටයි ඇතුව කළා, ටයි නැතුව කළා, ඩිග්‍රී ඇතුව කළා, ඩිග්‍රී නැතුව කළා කරන්න තියෙන අන්ධබාල වැඩේ. එන මාළු එමකනවා ගියා. වගේ හොඳ වටිනවා ධාරයි මාරයි නියමයි කියලා ලං කරාට කෙස් ගහක් තරම්වත් පාලනය කරන්න බැරි නම් ඉන්න වෙන්නේ දැපෙන්න ගිනි කතාව. එහෙනම් ගින්න කන්නේ විල්ලන්නේ. එක ලෙඩකින් එක මරණකින් ගේ කෙලවර වෙන්න තියෙන වැඩ පිළිවෙල දැන් කොච්චර සංකීර්ණ වෙලා. එහෙනම් දැන් තේරෙනවද මාළුව හැම කනවා වගේ වැඩ පිළිවෙලකින් නෙමෙයි අපි සැපුවන්නේ. එහෙනම් මෙන්න මේ යථාර්ථය දැකපු අය ඔකට මරු කියනවද චී කියනවද? මේක මර උගලක් කියලා තේරිච්ච අය ඔකට මරු කියනවද චී කියනවද? චී කියන්නේ ඔක දැක්ක නැති උන් මරු කියලා පස්සේ බැරි කළා මැරි ඒවනේ. තේරුණාද? ඔක මරු කියපු එක නෙවෙයි බැරි කලේ. මරු කෙල්ල, මරු කොල්ල, මරු ගේ, මරු වාහනේ, මරු කොණ්ඩේ, මරු ඇද්දක මරු කියපු එක මැරි කළා. මරු කියලා මැරි කළා. දැන් මැරි ගෙවනවා. මැරි ගන්නකොට හැපි, පස්සේ හැපි. කරනවලට හැපි. ඊට පස්සේ හැබැයි ඔබ චී කියලා දැකපු සුළු පිරිසක් ඔබ වර්ජනය කරනවා. චී කියලා වරපු අය චීවරේට යනවා. මම මහාන මෙච්ච එක අරගෙන මම චී කියලා වරුවා. මම දැන් ඉන්නේ චීවරේ. ඔය මරු කියන ඒවා නම් ගේන්න මෙපා. මරු ඒවා ගේන්න මරු කියලා ඉස්සරහට තියෙන්න සර්ජරි. ආරච්චිගේ විදානගේ මරුගේ. එතකොට මරු කෙල්ල අපේද මරුගේ. මරු කොල්ල අපේද මරුගේ. මේ මරුගේක අපි ගේන්නේ සදාහටද ණයටද? ණයට ගේන්නේ මරුට ඕනනම් වරුගෙන් අර වගේ ගන්න පුළුවන්ද බැලුවද? ඒතර මරුගේ එකක් ණයට ගේනවට කියනවා මාර ණය. මර. එතකොට මේක ගෙවන්න වෙන්නේ මරණේ. ඒකයි ඉංග්‍රීසියෙන් උකට මැරි කිව්වේ. මැරි කියවහල. දැන් තේරුණාද? හා වෙන මුහු වෙන එක ඔය වැඩ පිළිවෙලට දුරු කරපු අයට කියනවා හාමු දුරු. එහෙනම් ඔය අසාර වැඩ පිළිවෙලට හා වෙන මුහු වෙන එක දුරු කරන අයට කියනවා කවුද කියනවා? හාමුදුරු. ඔකට හා වෙන මුහු වෙන එකට කියනවා හාමු. එතන හාමුදුරද සැපේ ඉන්නේ හාමුදුරුලා. දැන් තේරුණා? දැන් මේක තේරුන්නේ නැහැ. මම මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. මෙතන ඉන්න අය වැඩිම ආස කොණ්ඩේ සුදු වෙනවටද කළු වෙනවද? මේ පොඩි ළමයි විතරේ උත්තර දෙන්නේ. මහා උන්දලයන් අහන්නේ වැඩියාට කොණ්ඩේ සුදු වෙනවටද කළු වෙනවද? වැඩියාට දත් ඉද්දක තියෙනවටද හැලෙනවද? වැඩියාට හංගනේ දිලිසෙනවටද රැලි වෙනවද? ඔබ ආසික කියන්නේ මට මම කියන්නේ. මොකටද ආස? කොණ්ඩේ කළු වෙනවන ආතයි, තිද්දේ උදේ තියෙනවට ආතයි, හංගනේ දිලිසෙනවට ආතයි. හැබැයි වටපිට බලනකොට සුදු වෙච්ච කොටකුත් පේනවා. වේගෙන එන කොටකුත් පේනවා. ඇලිච්ච සෙට් කොටකුත් පේනවා. ඇලීගෙන එන සෙට් කොටකුත් පේනවා. රැලි වැඩිච්ච හංගකටත් මෙතෙන්ට පේනවා. වැඩිගෙන එන හංගකට කොටකුත් පේනවා. දැන් මට කියන්නේ කැමැතිසේ පාලනය කරගෙන සතුටින් තනියෙන් ඉන්නවා නම් අපි ඉස්සල්ලාම පාලනය කරන්නේ අල්ලපු ගෙදර එකාගේ ගෑණි කෙවිනියගේ ළමයාගේ එකට තමයි. ඔළුවන් ගන්න නවත්ත ගන්න ඉස්සල්ලාම කාගෙකද? දැන් තමන් එකවත් බැරි එක 1 2 කරන් 2 3 කරන් 3 4 5 කරන් මේ නටන පොළව එන කට්ටකුත් ගාගෙන මාර කැටේකුත් දාගෙන ඒ මන්දුට ඩිග්‍රීත් ගහගෙන බුදුහාමුදුරු අහනවා සාර්ථකද අසාර්ථකද? කියන්නේ උට උගේ කොණ්ඩේ බේර ගන්න බැරුව තව කොණ්ඩයක් තියෙනවා. උට උගේ වහල්ලවත් රැක ගන්න බැරුව තව වහල්ලක් තියෙනවා. උට උගේ හංගඩේ බේර ගන්න බැරුව තව හංගඩයක් ගේනවා. බුදුහාමුදුරු අහනවා ටයි ඇතුව කළත් නැතුව කළත් කැටයන් ඇතුව කළත් නැතුව කළත් ඔය වැඩේ සාර්ථකද අසාර්ථකද? උත්තරයක් දෙන්න.
සාර්ථකද අසාර්ථකද? සාරද අසාරද? නිසිද අනිසිද? අර්ථද අනර්ථද? අර්ථද අනර්ථද? නාතද අනාතද? හොඳද එන ගොන්ද? කොබන එන ගොන් කියලා තේරිච්ච අකුසක් එන ගොන් වැඩ කියලා තේරින් දැන් මේගොල්ලන්ට දැම්ම තේරෙනවා එන ගොන් වැඩ කියලා තේරිච්ච දාට බෞද්ධ නැත්තම් හෙනම ගොන් උන්ට තමයි පුතජන ඊට ඔන්න ඔය පුතජන වැඩේ හරි දැන් අන්න ඔය පොතු ජනිත කරන වැඩේ නෙවෙයි අපි කරලා අපි ඒකෝද ජනිත කරලා තියෙන පොත්තක් කියන්නේ හයිය නැති එකක් අරටුවක් ජනිත කළොත් ආර්ේ පොත්තක් ජනිත කළොත් පුතජන දැන් පුතජන වැඩේ තේරෙනවද? එනම් තමා වසඟේ පවත්තන්න බැරි තමාට කැමතිසේ තියෙන්නේ නැති ඕනම වෙලාවක කැඩෙන්න විදෙන්න ලෙඩ වෙන්න මැරෙන්න පුළුවන් එකකින් දැකෝ යන්න යනවා. හැබැයි යන මොහොතේ ඉඳන් උන්ට කොටු වෙන්න වෙන්නේ දුක. එන ඔන්නෝක දැකපු ඉඳා බුදුහාමුදුරුවෝ අනිච්චයි දුක්ඛයි කළොත් අනාතයි අනත්තයි. එනම් ඔය වැඩේ කරන්නේ උන් කොහේ කළත් නාමද අනාත. එනම් කොහේ ගියත් බේරෙන්න පුළුවන්ද? එන ඕක දැකපු අය ඕක අනත්තයි කියලා තේරිච්ච අය ඕක කරනවද ඕක අයින් කරනවා. දැන් තේරුණාද? එනම් ඔන්නෝක තේරුම් ගන්න. දැන් කරපු අය දුක් වෙන්න එපා. කුඹලා මාළු කෑවනම් විදපන් දුක බලලෝ කියලා වැඩේ කරගන්න බෑ. ඇතුලේ තියාගන්න මොකක්ද? ඇතුලේ තියා මේක අනාථ වෙලා. කොහේ කවුරු කළත් නාමතන එහෙනම් විමුද්‍රි මෙන්න මේක තේරෙන්නේ නැතුව නේද මේ සැපයි සනීපයි සාරයි මාරයි කියලා කිව්වේ. පෙළට රහ ගන්නයි කිව්වේ. රැහැේ තියෙන පෙළට රහ ගන්න. හැබැයි පෙළට රහ ගන්න ගියාට ධර්මතාවය මොකක්ද? කැඩෙනකොට බිඳෙනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට කුටි ගන්න බැනුවාට කඩේ යන පොළේ යන ක්ලිනික් යන තීත්තු දල්ලි පන්ති දල්ලි කොටි දල්ලි අතු ගන්න ගියදා ඩක්ටරන් යන පියන්න කවන්න බොවන්න මුම් පන්ති දුවන්න මුන්ට වේච්චේන මුම් පන්ති යවන්න මුන්ට එක්කෝලවට ඔය චුට්ටයි කිව්වේ. තව 2000ක් විතර කියන්න බෑ හකියි. දැන් කියනකොට මෙච්චර හරි නම් විදිහේ කාට කොච්චර හරියද? මං දැන් ඔය කියපු ටික පෙළට ආවොත් රහද වහද? පෙළට වහ આવොත් මොකක්ද? අහල නැද්ද පරණ වචන? ඉස්සර මිනිස්සු ඒ හින්දා ඔකට කිව්වා පෙළට වහ දෙන හින්දා. ලෑනේ තියෙන්නේ පෙළට රහ ගන්න. පෙළට රහ ගන්න ගියාට පෙළට වහ දෙන හින්දා ඉස්සර මිනිස්සු ඔකට කිව්වා පෙළ වහ. පෙළට වහ පෙළ වහ ආවෙම වහ ආවහ. වෙන් වෙන්නේ වහ විවාහ වහකුයි හෙදේකුයි ඉඳගෝ වාහේ. පිටුදුරි වාහේ කියන්නේ පරණ සිංහලෙන් පාර්ට්නර් කියන නම. අපි සහකරු සහ සිංහලේ සහායක කරුවක් ඉන්න සහකරු. ඒ කාර්යයට සහායක් දෙන ඉන්න සහකාරී. පරණ සිංහලෙන් මොකට වාහේ කියන්නේ? තාම දකුණේ තියෙනවා. ඔක පොදු සම්පූර්ණ කියන්නේ කොමන් වචනයක් දෙන්නටම වාහේ කියලා තමයි කියන්නේ. දැන් උතන වාහේ කියන එක තේරුණා නම් තවත් දිනා යන්නේ. ඒ කියන්නේ මුට වහකුත් කැවිලා එනේකුත් දෙන්න තියෙදි බෑන්ඩ් එකකුත් ගහන්න. පිටුදුරි බෑන්ඩ් එකක් ගහන්න කවුරු හරි මහානුවෝ. ගෙදර කවුරු හරි මහාන වෙනවා නෝනා මහත්තයා අම්මා තාත්තා ළමයි ඔය කවුරු හරි මහාන වෙනවා බෑන්ඩ් එකක් ගන්න. කතාල බලින්න හදනවා නම් විනාඩි දෙකකට නිශ්ශබ්ද දායකව. අපේ ගෙදර කොල්ලෝ හතරක් දෙන්නෙක් මහාන. අපේ අම්මා තාම ඉන්න ඔන්න කෝල්ලා කියලා අහන්න. කොයි දෙන්නගෙන්ද දැපෙන්නේ? දෙන්නෙක් මහානෝ. දෙන්නෙක් ගෙදර තියාගන්න. කතා කළොත් මොකක් කරේ කිව්වොත් එක්ක අයියාගේ නෝනා රැවුවා කියයි මල්ලිගේ නෝනා ඇදලා කියයි කෙල්ලෙක් හරි විදිහටලා වෙලින්න. මොකක් කරේ බං? තමාන්ට අපි මෙහෙින්ද කියනවා බන්ද කරලා. ඉතින් අපි අම්මා වැඩි භාගයක දානවා. අරුන් දෙන්නත් මහාන කළා නම් අපි අම්ම කොටේ. දැන් තේරෙනවා දැන් අපිට උන්ගේ වැරදි කීකී. මාවත් දෙන්න දාන්න යන්නේ. මම කොහොමද උපක්‍රම ජීවිතේ බලන්න. මම මේකේ මහාන වෙන්න කියනවා නෙමෙයි. අඩුම ගානේ මහා උත්තමයාගේ අනවත් පැක ගන්න. මහා අන මහා එනම් භික්ෂු භික්ෂුණී වෙරි නම් උපාසක උපාසිකා හරි වෙලා මේක කරගන්න ඔය සැප හොයන්න කියලා යනවා කියන එක තනිකර දුකට වඩා. එනම් උන්නෝකයි අපි මෙච්චර කල් දැක්කේ නේ. එනම් හොඳයි සුවයි සැපයි සාරයි මාරයි කියලා මෙන්න මේ සැපේ දුක දකින්නකම් මාළුව හැම අත්ති දින කොක්ක දකින්නකම් මාළුව අහුවෙනවා වගේ මේ ආස්වාදයේ අත්ති දින ආදීනෝ දකින්නකම් කොට මට බේරෙන්න බෑ. එනම් උන්නේ සැපේ දුක දකින්නවටයි දුක පිරිසිඳ දකින්නවා ප්‍රිය බව සිතලා දුක දකින්නවා. මේ ආස්වාදයක් නැහැ කියන්නේ ආස්වාදයක් පිරිසිඳ කරන්නේ. සැපක් තිබුණාට කලාට මීයඹේ කනකොට සැප වුණාට කාලා මැරෙන්න වෙනවා වගේ මේ ජර මරේට කොටු වෙනවා නම් ඒක හොඳයිද භයානකයි?
එහෙනම් ඔන්නෝකට බය වෙයලා සැප නැහැ කියලා නෑ කොහොමද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඔය පහට සුව පහසු. ඔය පහසු හොද ගියාම තමයි අන්තිමට පහ අවුල් වෙන්නේ. ඒකනේ පවුල් කියන්නේ. යන්නේ පහට සුව ගන්න. ඇහෙන් බලලා සුව ගන්නවා, කනෙන් අහලා සුව ගන්නවා, නාහයෙන් ඉබලා දිවෙන් රස විඳලා කයි ඔය පහට සුව පහසු. ඒ පහට සුව පහසුව ගන්න දීලා තමයි පහ අවුල් වෙන්නේ. ඒ පහ අවුල් වෙන ඉඳ තමයි ඉතර පවුල් කිව්වේ. පහට දෙන ආහාර සැරුවා නම් පන්සල් කිව්වේ එකයි. පහ අන්සල පවුල් පන්සල්. දැන් පහ අවුල් වෙලා නැද්ද? පහසුවට ගෙනාවට දැන් පහ අවුල් වෙලා නැද්ද? ඔන්න ඔප්පු කරලා පෙන්නනම් ඔක ගෙනාවුද හිතන්න ඕන. පෙන්නන්නද ඔප්පු කරලා? පහ අවුල් වෙනද පෙන්නන්නද? ආද එපාද? අප්සෙට් නම් ඕනේ ආනන්ද ආදුකාරය. පින්වතුනි ඔහේ රටේ කොහි ලෝකේ කියන්නේ මේ මනුස්ස ලෝකේ සැප විඳින්න ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒ පහට සැප දෙන්න එළිය පහක් තියෙනවා. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං රංගති පද්දෝ. ඔය පෙළදා මේ කියන්නේ ඇහෙන් බලලා සතුටු වෙනවා, කනෙන් අහලා, නාසයෙන් ඉඳලා, දිවෙන් රස විඳලා කයි. ඔය කසාද බඳිනවා කියන්නේ ඔය පස්කොළ පිනවන්න කරන හොඳම වැඩ. බුදුහාමුදුරේ දේශනා කරනවා ස්ත්‍රිය කැමැතිම පහකින් පිරිමියනග පිරිමිය කැමැතිම පහකින් ස්ත්‍රිය. ඒක තමයි ලෝකයේ ලොකුම ආකාරය. ඔය දැන් සුළු පිරිසක් සම වෙලා තියෙනවා. ඔය සමලින් කියලා ඒක දශමලා. තාම 99.99ක් යන්නේ මේක නෙමෙයි. ඒතකොට ස්ත්‍රී රූපේ තරම්, ස්ත්‍රී ශබ්දේ තරම්, ගන්ධේ තරම්, රස තරම්, පහස තරම් පිරිමියට වෙනසක් නෑ. ඒක තමයි ලෝකෙ টොප් එක. ඉතින් ඕකට දැන් ඔය පස්කොළ පිනවන්න ඕනේ කියේ. දැන් කසාද බඳිනකොට රූපේ බලනවද නැද්ද? බලනවද නැද්ද? ඒ කියන්නේ අපිට වැඩි හොඳ එකක් අපි හොයනවනේ. නැත්තම් පාරට බහලා ඇත් දෙක බඳගෙන ඇගේ වෙතිච්ච එක බඳලා නැහැ කවුද? ඊගන්දිත් එක රණේ මේකට කො පිහිට වෙන්න ඕනේ. ඌ බඳ එහෙම එකක් නැහැ. හොඳ රූපයක් හොයනවද නැද්ද? දැන් මනමාලිය බලන්න යනවා. මනමාලි ගොළුයි. ගේනවද දාලා එනවා. ඒක හරියන්නේ නැහැ. දත්තෙත් නැහැ. දැන් ඊට පස්සේ දත්තෙ දින කෙනෙක් ඔයාලට බැඳ ගන්නවා. බැඳගෙන රතියක් දෙකක් ගියාම මුට තේරෙන්නේ රත් නැති එක බැඳලා පොඩ රූපෙත් බලලා රත්ෙත් බලලා දුවනත් බලලා රසත් බලලා පාතත් බලලා පහට සුබ දෙන්න පහසුවට ගෙනාවට මේක ගෙනාපු දවස් ඉඳන් අවුල් දෙනවද නැහැ ගෙනාපු දවස් මතකද එදාට ගන්න ෆොටෝ දාලා දිනන හැමද ගෙනාපු දවස් කවද සාලෙට ෆොටෝ දාලා දවස් දැන් කවුරුත් උදේ පාන්දර නැගිටිනකම දෙල්පියක් ගහලා කාලේ කර යකාවගේ ඉන්නක දාලා තියෙනවා මම දක්ම දින ෆොටෝ එක මේක මේ දර වලන ෆොටෝ එක මේක ගේ අතුවා මේක රෙදි හොදන ෆොටෝ දාලා තියනවද යක් තියන්නේ හැබැයි රෙදි ෆොටෝ එකේ යන තැනම තියන්නේ ඇයි එදාට දාන්න තියෙන දියුණු කැටයන් දාලා තියෙන මේක එක අප් කරලා තියෙන මේක අප් මේක එකේ මේන් දෙකේ අඩුපාඩු තියෙනද ඔක අප් කරනවා අඩු දැන් පුරවනවා වැඩි දැන් අඩු කරනවා මේක එක අප් කරන ඉඳ මේක මේක අප් එදාට දානවද දැන් ඒක නිකන් ටූ මච් වැඩිපුර දාන්න කිරිමිද කියන්නේ ඇවුන්නේ ලංකාවේ තිබුණා නික පවුවප්ප වෙඩින් එකකට ගොඩක් එවුන් මහන්නේ කලිසම් විතරයි. කලිසම් මහන ෆොන්ට් එක රෙන්ට් එකට ගන්න. ෂර්ට් එක බම් එකක් හරි ඇඳගේ අත් දෙකයි කොල්ලෝ දෙක විතරයි පේන්නේ. ටයි එකේ ආරියුකින් ඉල්ල ගන්න ඌ කොහමද 2500 ගොඩයක්. පිරිමියා 2500 ගොඩ ගියාට නෝන රක්ත ගන්නක් දීලා කාටද කියලා අන්දා ගන්නවද නැද්ද? ඒකේ වන්දා ගත්තාම හරි ලක්ෂණ නැහැ. දෙපැත්තේ ඉතිරක් තියෙනවා. තේරුන්නේ නැද්ද? ලක්ෂ ගන්නක් දීලා අන්දා ගන්නවා. අන්දාගෙන ඉඳලා අවුරුදු අන්දම්මම ලක්තර වැඩි අන්දාගෙන ඉඳලා අවුරුදු කැන්දාගෙන යනවා දැන් කැන්දන් ගිහිල්ලා මේකප් ටිකක් අයින් කරලා ජුවලරි ටිකක් අයින් කරලා අර දිලිසෙන ඇඳුම් ටිකක් අයින් කරලා සාමාන්‍ය ඇඳුමක් කැන්දොත් දවල් පොරුවේ දීච්ච 100 එකදී එක වෙනවද 60ක් යනකට බයි තාම වරුවයි වරුවට නැග්ගට වැරද්දයි ඔබ හොච්චර නැත්තම් තීරු පිළ කැටයක් තිබ්බා අවුරුදු 35ක් විතර අටවගෙන ඉන්නවා 40 වෙනකොට 40 දෙන්න දෙනවා 45 වෙනි දෙපැත්තෙන් ගොඩේ දෙනවා 50 වෙනි දත්තෙන් දෙනවා 55 වෙනි දත්තෙන් දත්තෙන්ලා ගෙන්තරිලා ලොම් හැරිලා කකුල් පැල්ල පොර දැවිලා පොර පුදු ඇවිල්ලා 65 වෙනි මේක කරකුට්ටක් වෙනවද නැද්ද රූපේ ලක්තන්ට ගෙනාවට රූපේ දැන් අවුල් වෙනවද නැද්ද ඉතින් දත්තෙන්ට ඕක වෙනවා රූපෙත් අවුල් දත්තෙන්ට වෙනවා අම්බේට කාලේ කණේ මීටරි දානවා වගේ දැන් ওই කිනකොට ලොල් ලොල් ගන්නවා දත්තෙන්ට අවුල් එදා ළඟට යනකොට පිටිමල් දුවද රෝදමල් දුවද ආවට දැන් කිට්ටු වෙන්න බෑ හංග දෙනවා දුවදත් අවුල් දිවට කයනේ දැනෙච්ච මුදු පහල දැන් තනි කර බොල්ලු ගොඩක් වෙලාද නැහැ පහම අවුල් පවුල් කිව්වේ ඒකයි මේ බාන් පරණ වචන වල තේරෙන්නේ පහට දෙන ආහාර සලනෙන්ද පහ අන්සල පවුල් පන්සල් කිව්වේ ඒකයි ඉතන විකල්ප දෙකක් තියෙනවා ඔප්ෂන් දෙකක් තියෙනවා ඔබ පහ අවුල් කර ගන්නවද පහට දෙන ආහාර සල පන්සල් වෙනවද ඒකයි යන්නේ පවුල් පන්සල් ඉතින් මේක දැන් මේක හොඳම උදාහරණේ නන්ද කුමාර්
නන්ද කුමාරගේ හෙට වෙඩින්නේ. ඒක එසේ මෙසේ වෙඩින්නේ ගන්නේ රාජකීය වෙඩින්නේ. රටේම රජ වෙන්න රාජාභිෂේකය තිබුණා. රටේම ලොකුම ගේ හදලා මාලිගාවල ඒකට ගෙවි දෙන්න දුන්නා. රටේම ලක්ෂණම ගෙන්න ජනමත කල්යාණ. බඳින්න තිබුණා. හැබැයි ඔක්කොම තියෙද්දි කලින් දවසේ දෙනවා දානයක් අපිත් දෙනවා. දානෙට වඩින බුදුහාමුදුරුවෝ යනක පාත්‍රය අතර දිලා යන ගමන් පිච්චිච්ච වැදිරියක් පෙන්නනවා. දිව්‍ය ලෝකෙට එක්කන් ගියා දේවතාවියක් පෙන්නලා නන්ද කුමාරයා ආරාමෙට එක්කන් ගිහලා මොකද්ද කළේ? නන්ද මටත් දැරිවිච්ච එකේ තමුද මැරි කියලා රජ වෙලා රහතුන් ඉන්නවා කියලා අල්ලා මාන කළා. මේ පංච කල්යාණියක් බඳින්නේ. පින්වතුනි ඉතල කාන්තාවේ ලක්ෂණමය ක්‍රමයක් තිබුණා. කේස කල්යාණි, දන්ත කල්යාණි, චවි කල්යාණි, වයෝ කල්යාණි, මාංශ කල්යාණි. මේ කෑලි පහ මේ කල්යාණ පහ ලක්ෂණට තියෙන කෙනාට පංච. දැන් අද කල්යාණිලා ඉන්නවා පහ නැහැ. එදා පහම තියෙන කල්යාණි විදියා. දැන් මේ බඳින්න යන්නේ එහෙම කෙනෙක්. එච්චර එක බඳින්න දෙනවද අල්ලා මහාන කරනවා. මොකක්ද කලේ මේ මල්ලිට ඊළඟට රජ වෙන්න දැන් කියන්න පුළුවන් ඔය ෂුවර් එකටම පුතාට රජකම දෙන්න ඕක කළේ දැන් ඒක පුතාට මොකද කළේ ඊළඟට රජ වෙන්න හිටපු පුතාට එයක් පාන කළා දැන් එහෙනම් නියම අම්මලා දරුවෝ දාන්නේ දුකටද සැපටද නියම අම්මේ ගොලේ තියෙන අම්මේ ප්‍රඥාවන්ත අම්මේ තාත්තේ දරුවෝ දාන්නේ දුකටද සැපටද මේ ලෝකේ නියම අම්මා අමා මෑණි කිව්වේ ඒකයි. මේ ලෝකේ නියම තාත්තා බුදු පියාණන් කිව්වේ ඒකයි. මේ ලෝකේ නියම රජා බුදු රජාණන් කිව්වේ ඒකයි. ඒ උත්තරමය විතරයි දුකෙන් මිදේ අනිත් ඔක්කොම කරේ දුකට දාන්නේ. උනුත් නරාවලේ අඩිය ඉඳගෙන ළමයි ටිකක් දුකට දානවද නැද්ද? එහෙනම් මෙන්න මේක දැකපු අය මේ බණ ටික කියලා දෙනවා ළමයි පව් මේ පුඩි උන්ගේ. මේ බණ ටික කියලා. නැත්තම් ඔබ නටපු කොගලම නටලා ඉස්සකින් නැරිලා යන තරම් පෙන්වන අතරපා. එහෙනම් මෙන්න මේ කතන්දරේ දකින්න නැතුව අකාර්ථක වූ වැඩ පිළිවෙලක් රත්තරන් කියලා ගෙනාවට රත්තරන් කියන එකක්වත් හිටියද? කිව්වේ රත්තරන් කියලා. හැබැයි රත්තරන්ගේ කන හැරුවොත් රත්තරන් දෙන්නේ කලාවද? දැන් අද ගිහිල්ලා බලන්න රත්තරන් පොඩ්ඩක් වරින් කියලා කන හරන්න බලන්න. රත්තරන්ගේ කන හැරුවොත් රත්තරන් දෙන්නේ කලාවද? රත්තරන් උදේට නැගිටිනකොට පස්සේ ඇස් දෙක දිහා බැලුවොත් රිදීද තියෙන්නේ කවද? රත්තරන් උඩින් පිරිත්තා වැදුනම ඔය බටන් පාටට ගැලුවේ රස දියද උඩ. ඔය උඩ ටික වැළුවේ යට ටිකක් උනේ. ඇස් දෙකෙන් කබ කඳුළු, කන් දෙකෙන් කලාඳු. කටින් කෙල දෙම, කිහිලි කිලි මුළුවැගෙන්ම දාඩි. මල මුත්‍ර මාර්ග වලින් අපෝචි මුත්‍ර. දැන් ඔය රත්තරන් දීප එක ගණන් කියන්නේ. දැන් රත්තරන් මංජානි කාලා නැති එකට රත්තරන්. මැණික් කැරට් එකක් නැති එකට මැණික්. පින්වතුනි තියෙන දෙයක් කියන්නේ වැඩි හිටියෙක් වෙන්න. මිහිරි දේවල් එකතුනොත් මීවිත කියනවා. මధుර දේවල් එකතුනොත් මధుවිත කියනවා. රසවත් දේවල් එකතුනොත් රසවිත කියනකොට ජීවිත කියන්නේ මොකක්ද? සිංහල වැරිද? මිහිරි දේවල් එකතුනාම මීවිත නම්, මధుර දේවල් එකතුනාම මధుවිත නම්, රසවත් දේවල් එකතුනාම රසවිත නම් ජීවිත කියන්නේ මොකක්ද? දැන් මේ මහරගම පැත්තේ පොස් පීපල්ලා ජී කියන්නේ මොනවද? පිටුදේ ජී කියන්නේ දින්දරේ ජරාව. ඔය කක්ක කළාම කියනවා ජී කියලා සමහර පැතිවල. ගිරිමානන්ද සූත්‍රයේ jigucchati කියලා කියනවා. jiggu iccati ජීවලට ගුවලට ඉච්චේ. එතකොට මේ රත්තරන් කියන එකාගේ තියෙන රත්තරන් කෑලි 32ක්ද? ජී කෑලි 32ක්. කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට විදුලි වකුගඩු හදවත අක්මාව උත්සාහයේ පිත්තාවේ උඩාබඩ වල වහබඩ වල දෙපතුරු කබ කලාප උදාහරණය සූචි මුත්‍රා කුතුතෙන් කෑලි 32ක් තියෙනවා 32 62ක් තියෙනවා එක හැඩයක් පිරිමි එක හැඩයක් ගෑනු පිරිමි හැඩයට පියදාද කියනවා ගෑනු හැඩයට පියද පිරිමි හැඩයට ශාරුක් ખાන් කියනවා ගෑනු හැඩයට ආචාර්ය රායි කියනවා නම මොකක්ද දැන් මම රත්තරන් දෙන්නේ ජී රත්තරන් කියන්නේ ජරාව රත්තරන් කියන්නේ අසුචි එතකොට ඔකට මගේ රත්තරන් කියලා මම දෙයක් ගන්න පුළුවන්ද? එහෙනම් ගහන්න අරින්න මගේ රත්තරනේ මගේ දුඹඩ කෑවා. රත්තරන් කියන්නේ රත්තරන් තියෙන එකේ රත්තරන්. මගේ මැරික කෑවද මොකෝ කරන්න කියලා ගහන්න එපා. මගේ කක්කවල මොකෝ කරන්න කියලා MK කියලා දාන්න. දැන් MK කියලා දාන්න ලේසි. සයට වේද රස මුතුපත් කන්නේ ගඳට වේද ඇඟ සුවඳ කවන්නේ. ලෙඩට වේති මේ විලෝ සතුන්නේ කුමට මීට දැපේ එකයි සිතන්නේ ගග ගහනෙන්ද අනිත්‍යයට අමාරුද නාර කරලා ඉන්නේ මේක ඇති ගණ්ඩාහරයක් නැහැ අන්තිමට එකෙක්වත් අවශ්‍ය දේ කරගෙන නැහැ ඉස්සකින් නටලා ඉස්සකින් මැරිලා තට්ට තනියම සතර පාට යනයිම හිතමිනව වැඩුනේ උණ්ඩේ පිස්සුරු කිය සම්මාන දෙන්නද කියලා
එහෙනම් පිටුතුරු මේ රස්සා කරගන්න පෞල් ජීවිතේ ගෙවන්න. ඉක්මනට නිවන්න. මම ඕක නවත්තන්න කියන්නේ නැහැ. හරේ තියෙන්නේ. ලං කරගත්තොත් නෙමෙයි අත්හැරෙන්නේ. ලං වෙන තැන ගිනි එනවා. අත්හැරියොත් ඒ ගිනි නිවෙනවා. ගිනි නිවෙන හින්දායි මම නිවන. සිදුවත් කුමාරයා ඔය සියලු සැප අත්හැරලා පාත්‍රය අරන් පාරට ගත්තා. මං කියන්නේ තේරෙන්නේ. ඔබට ඒක කරන්න ඕනේ නැහැ. භික්ෂු භික්ෂුණී අමාරු නම් උපාසක උපාසිකා කියලා තරක් තියෙනවා. විශාකාව සෝවාන් වෙලයි කසාද කරන්නේ. සෝවාන් වෙලා කසාද විතර ළමයි 20ක් අතර තියෙනවා. එහෙනම් ළමයි දෙන්නේ කඩපු දෙක සෝවාන් වෙනවා. එහෙනම් ඔබ කිසි ජීවිතය අතරින් පුළුවන් කෙනෙක් මෙතන හරි විදාස් කරනවා. සියලු දේ හම්බ වෙනවා නොකිලේ. හොඳම ටික හම්බ වෙනවා. සිව්පසේ තියෙන. අපිට දගලන අලනුණු කේස් එක අපිට නැහැ. ඔබට අලනුණු කේස් එකෙන් මිදෙන්න බෑ මැරෙනකන්. අල ගේනකොට ලුණු නැහැ, ලුණු ගේනකොට ආල් නැහැ, ආල් ගේනකොට පොල් නැහැ, පොල් ගේනකොට දීනි නැහැ, දීනි ගේනකොට තේකුල නැහැ, තේකුල ආරා ගේනකොට ගෑස් නැහැ, ගෑස් ගේනකොට වතුර නැහැ, වතුර ගේනකොට ලයිට් නැහැ. ඔය ඔක්කොම ගේනකොට සල්ලි නැහැ, සල්ලි ටිකක් අරගෙන ගෙදරකට දාන්න. ඊටසේ මුණ්ඩ සල්ලි අරන් බෙහෙත් අරන්කොට මේක කීව තුන අතර. දැන් ඒක කිවිනේ ගේන වඩාන්න දවසක් දෙකක් තියලා ඕක වල්ලල පුච්චලා ගෙදර ඇවිල්ලා වෙලින් නම් ආපහු අල නැහැ. මොකද මිනිහ තියෙනකම් විතරයි වටේ උන් කන්න දෙන්නේ. මිනිහ වලලපු ගමන් කෑම අල ගේන්න වෙනවද නැද්ද? ආපහු වල ගේනකොට ලුණු නැහැ, ආල් නැහැ, දැමන් නැහැ, පොල් නැහැ, පරිප්පු නැහැ. ඔය ටික හොයනකොට තව ගෙට අනිත්. ඉතින් උටක් තේන් තරම් වටේ දාලා මේකයි ජීවතුන් අතර නැහැ. ඒ මිනිහත් ගෙදර ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ලෝක වලල පුච්චලා ගෙදර එනකොට ආපහු අලලුණු ඇද ඇද මිනිහ වල ඉන්නවා. සමහරවට ටයිප් දානවා. ඩිග්ලිත් දානවා. එද කැටයන් දාලා අලලුණු ඇදලා ඉස්සකින් මැරිලා තට්ටන නියම හතරපයි. ඔබේ තනතුරේ ටයිප් එකක් දාගන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇත්තද? ඩිග්ලියක් ගහගන්න. ඔබට නිකන් කවුරුත් ගන්න දෙන්නේ නැති ඉඳ රස්සාවක් කරලා. මං ඒවට මේ පහර දානවා නෙමෙයි. ඔහේ කලක් නාතනය නාත. අත්‍යරුණොත් නොයනුනොත් විදුනොත් නාතයි. අල්ලගත්තේ නාත දානාත. අනාතයි. එන ඔන්නෝම තේරුම් අරගෙන බුදුහාමරගේ පඬිතුක කියනවා අත්තරින්න කිව්ව අසින් නෙවෙයි හිති. ඔන්න හිතින් අත්තරිච්ච දාට ලය සිසිල් වෙනවා. අතිනුයි හිතිනුයි දෙකෙන්ම අත්තරිච්ච දාට පිරිලා නිවිලා යනවා. පිරිනිවිලා. එන ඒක කරගන්න. ඒක දැනුත් කරන්න පුළුවන්. මේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජනයක්. එහෙනම් මේ අම්මට ගැලවෙන්න තැනක් තියෙනවා නම් එකම තැනයි නිවන් දැක්කොත් විතරයි. එහෙනම් අපි අතර මේ ඉපදිලා ආපහු දුක් විඳින්න ආරාධනා කරන්න එපා. අද කොහේ හිටියත් කමන්නේ ඉක්මනට සෝවාන් වේවා, සකුද්දාගාමි වේවා, අනාගාමි වේවා, අරියත් වේවා. එහෙම වුණොත් විනවයි. එහෙම නොවුනොත් විදවයි. එහෙනම් මේ අම්මට දෙන්න දින එකම පින කිව්වොච්චරයි. ඔබට මට කරගන්න දින එකම පින උච්චරයි. ඔය පින කරගන්න අන්නේදාට පිනවනවා. ඒක නැති වුණු පිනවනවද පිනවනු? එහෙනම් ඔන්න ඔය මහා පින මේ අම්මට උදා වේවා. අද කොයි උපතක කොයි භවයක හිටියත් සෝවාන් ඵලයෙන් නිරුක් වේවා. සකු르දාගාමි ඵලයෙන් නිරෝගී වේවා. අනාගාමි ඵලයෙන් සුවපත් වේවා. අරිහත් ඵලයෙන් සියලු දුකින් නිදහස් වේවා කියලා සියලු දෙනාම සාකච්ඡා